විහංග නිම්සර මයික් එක ඔන් වෙලා කට් කරන්න. අටවෙනි දීලා තියෙනවා. කවුද? අටවෙනි කාණ්ඩේ දීලා තියෙනවා කවුද? හීලියම් ඉන්නවා දීලා. අය කවුද? නියෝන් ඉන්නවා, ආගන් ඉන්නවා. රයිට්. එතකොට මුන් තුනගේ කාගේද වැඩිද? මුන් තුනගේ වැඩි මෙන්න මෙයා. උඩ කෙනාගේ වැඩි පහළ කට්ටියගේ අඩුයි. එවනේ යන්නේ. හරි. එහෙනම් විචුරිතතාවය වැඩි කෙනා දාගන්න හීලියම්. වැඩි කෙනා හීලියම් දාගන්න. විචුරිතතාවය වැඩිම කෙනා හීලියම්. හරිද? හරිද? විචුරිතතාවය වැඩිම කෙනා හීලියම්. ඔලුමාලගේ ප්‍රශ්න කිපෙකුත් දාලා තියෙනවනේ. විචුරිතතාවය වැඩිම කෙනා හීලියම්. හරිද? විද්‍යුරිනතාවය 8 වෙනි කාණ්ඩයේ 3 දෙනාම දීලා තියෙනවා. එහෙනම් වැඩිම කෙනා හීලියම්. උඩ යනකොට වැඩි උඩ කෙනා වැඩි ඊට පහළට යන යන අඩු වෙනවා. එතන 7 වෙනි කාණ්ඩේ. මෙතන 7 වෙනි කාණ්ඩේ දෙන්නම ඉන්නවා. කවුද ඉන්නේ? ෆ්ලෝරින් නියෝ. ෆ්ලෝරින් ක්ලෝරින්. හරි. මේ දෙනාගේ තමයි අයිනිකර ශක්තිය වැඩිම නේ. කාගේද වැඩි? මේ දෙනාගෙත් වැඩි. උඩ කෙනාගේ වැඩි. උඩ කෙනාගේ වැඩි. මෙන්න මෙයාගේ වැඩි. එහෙනම් අයිනිකර ශක්තිය වැඩි කෙනා දාගන්න මෙන්න මෙයා. අයිනිකර ශක්තිය වැඩි කෙනා මෙයා දාගන්න. විද්‍යුරිනතාවය වැඩි කෙනා මෙයා දාගන්න. අයිනිකර ශක්තිය වැඩි කෙනා මෙයා දාගන්න. හරි කොහොමද දාගන්න? සමතියස්ලා ඉල්ලන්නේ. අයිනිකර ශක්තිය වැඩි කෙනා විද්‍යුරිනතාවය වැඩි කෙනා දාගන්න. මානසික සත්‍යය අයියේ දීවලමාන එල්ටි කියන එක මයික් මියුට් කරන්න. ඉස්පහත්. මේවල ඒකනේ ඇසෙට් එක මානසික කරන්න. ගොන් ගොන්. කවුද මේ? කවුද මේ? වෙන හරි. එහෙනම් මේක හරනේ. එහෙනම් මෙතන දාගන්න කවුද? මෙතන දාගන්න අයනීකරණ ශක්තිය වැඩි කෙනා හීලියම්, විද්‍යුත්ිරතාවය වැඩි කෙනා ක්ලෝරින්. හරි? ඊළඟට මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අන්න ලේසිම එකක් නේ. මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස දාගන්න. දාගන්න. දන්නවනේ? මැග්නීසියම් ඉන්නේ කොහෙද? මැග්නීසියම් කියන්නේ කීයද? පරමාණු ක්‍රමාංක කීයද? පුළුවන් නේද ඒවා? පරමාණු ක්‍රමාංකය 12යි. එහෙනම් 2යි 8යි කීයද? 2යි. මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 2යි. හරිද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසත් අහනවනේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසත් අහනවා. මාර ලේසියි. ඔය මෙච්චර ලේසියෙන් ලකුණු ගන්න කියලා තියෙනනේ. අපි අදගමු ටක් ගාලා අපි ආවට තවකට ඈ. මම බලයින්කෝ. බලයින්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. right. මොනවද? මැග්නීසියම් කොහෙද? මැග්නීසියම් හිටියේ මෙතන. ඔන්න ඔතන මැග්නීසියම් නේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 2යි. කොහොමද ගන්නෙ? කොහොමද ගන්නෙ? මාර ලේසි මේ බලන්න. පළවෙනි පේළියේ කොටු 2යි. එහෙනම් මෙන්න 2. ඔය බැරි මයට තව බැරි මයට මෙයා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට මේව ගන්න. පළවෙනි පේළියේ කොටු 2යි. මෙතන ඊළඟ පේළියේ කොටු කීයද? 8යි. මේ 8. ඊළඟ පේළියේ දෙවෙනියෙන් නේද ඉන්නේ? එන්න 2. හරි ගියද බලන්න? අන්න එහෙම ගන්න. කොටු ගාන ගණන් කරලා ගන්න. කොටු ගාන බැරි මට වෙයි. මං කිව්වේ කෙටි ගමු. බැරි මට. කොටු ගාන ගණන් කරලා ගන්න. අපි තව එකක් ගමු නේ. තව එකක් ගමු. අපි ගමු මෙතන ඉන්නවා කවුද? සෝඩියම් නෑ. පොටෑසියම්. sorry කැල්සියම් නේ. මෙතන කැල්සියම්. කැල්සියම් ගමු. කැල්සියම්. අර ක්‍රමයට ගන්න පුළුවන්ද බලන්න ටක් ගාලා. අර ක්‍රමයට ගන්න පුළුවන්ද බලන්න. මොකද ක්‍රමය?
පළවෙනි පේලිය දෙන්නයි. එහෙනම් 2. මම එක එකට ගන්න. ඊළඟ පේලිය කොටු කීයද? 8යි. එහෙනම් මෙතන 8. ඊළඟ පේලිය කොටු කීයද? 8යි. එහෙනම් එකත් 8. හරි? ඊළඟ ඉන්නේ කීයද? ඊළඟ පේලිය කීයටද ඉන්නේ දෙවෙනියට. එහෙනම් 2. අන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස එනවා. දැකද? ඉලෙක්ට්‍රෝන වින්‍යාස එනවා දැකද? ඉලෙක්ට්‍රෝන වින්‍යාස එනවා අන්න මේ විදිහට. තව එකක් කියන්නද? තව එකක් ගන්නද? තව එකක්. ඔන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස දෙන්න උත් ඈ. ඉලෙක්ට්‍රෝන වින්‍යාස මන් දෙන්නම් මෙතන එතන ක්ලෝරින්. හරියට බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මන් කියන විදිහට පළවෙනි පේලිය 2යි කොටු 2යි. ඊළඟ පේලියේ කොටු 8යි. ඊළඟ පේලියේ ඉන්නේ 1 2 3 4 5 6 7. එහෙනම් 7යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාස දුන්නොත් ඔන්න ගන්න. හරි. මම ගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස දුන්නොත් ගන්න විදියට. මාර ලේසි බාන්න කොච්චර ලකුණු පුළුවන්ද කියලා. හරි. අපි යමු තව ප්‍රශ්නයකට එකින්. මෙන්න මෙතන තිබ්බා මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. නේ? මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේ කියන්නේ මෙතන පොඩ්ඩක් ඇලියට වගේ කරගන්න. මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරි. ඇලුමිනියම් ඔක්සිජන් සංයෝජනයේ සෑදෙන සංයෝගයේ සූත්‍රය. බලන්න. ඇලුමිනියම් ඔක්සිජන්. නේ? ඇලුමිනියම් කොහෙද ඉන්නේ? ඇලුමිනියම් ඔක්සිජන් ගැන කියන්නේ ඈ. ඇලුමිනියම් ඔක්සිජන්. ඇලුමිනියම් කොහෙද? මෙන්න මෙතන ඇලුමිනියම්. ඔක්සිජන් කොතනද? ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන්. මෙන්න ඔක්සිජන්. හරිද? එහෙනම් මේ දෙන්නගේ සූත්‍රය අහන්නේ. අපෝ මාර්ලිසිනේ. සූත්‍රය ගන්න. කොහොමද සූත්‍ර ගන්නෙ? සූත්‍ර ගන්න කොහමද? ඇලුමිනියම්යි ඔක්සිජන්යි සූත්‍ර ගන්න මන් කියලා කියනවා. මේ විදිහට ඔය ඕඩ මන් කියලා කියනවා. මෙහෙම ගන්න. 4 1 2 3 4 හතරවෙනි කාණ්ඩයයි ඉලක්කම 4 මතකයිද? තුන්වෙනි කාණ්ඩයයි ඉලක්කම 3 මතකද? මේ පැත්ත ඉලක්කම කීයද? 3 ඉලක්කම මතකද? මෙයාගේ ඉලක්කම 2 මෙයාගේ ඉලක්කම 2 මෙයාගේ ඉලක්කම 1 මුංගේ ඉලක්කම 1 ඔන්නම ගන්න. මතකයිද? රයිට් එහෙම ගන්න. එතකොට ඇලුමිනියම් ඉලක්කම කීයද? 3. ඔක්සිජන් ඉලක්කම කීයද? 2. එහෙනම් ඇලුමිනියම් ඔක්සයිඩ්. ඕම ලියන්න. ඉලක්කම් දෙක මාරු කරන්න. මේවත් බෑනේ සමහර ළමයිට අප තවම ඔබ ඔක්සිජන් ඉලක්කම කීයද? 2. ඒ දෙක මෙතන. මේ ඇලුමිනියම් ඉලක්කම 3. මෙතන. ඔක් කරගන්න බැයිද? ඇලුමිනියම් ඔක්සිජන් අතර සූත්‍රය. ඇලුමිනියම් ඔක්සිජන් අතර සූත්‍රය. හරිද? ඇලුමිනියම් ඔක්සිජන් අතර සූත්‍රය මේ ඉලක්කම් ටික විතර දාගන්න තියෙනවා. බලන්න විද්‍යාව කොල්ලෙත් නැහැ මේවා කරගන්න. විද්‍යාව පාඩම මොකද ඉගෙන ගන්න දෙන්නේ? මේ ඉලක්කම් ටික දාන්න බැරි. මත තියාගන්න බැරි ඉලක්කම්. 4 වෙනි කාණ්ඩයයි 4 නේ. මේ 4 වෙනි කාණ්ඩයයි 4. නේ? 4 වෙනි කාණ්ඩයයි 4. 4 වෙනි කාණ්ඩය නම් 4. 4 වෙනි කාණ්ඩයකටම 4. ඒ දෙපැත්තේ ආයේ මේ 3 වෙනි කාණ්ඩයයි 3. මේ පැත්තේ 5 වෙනි කාණ්ඩයයි 5. ඔය ඉලක්කම නමක් තියෙනව නේද? ඉලක්කමට කියන නම මොකද්ද? ඉලක්කමට කියන නම මොකද්ද? සංයුජතාවය මතකද? සංයුජතාවය මේ ලියලා තියෙන මොකද්ද? සංයුජතාවය. හරිද? ඇලුමිනියම් ඔක්සිජන් වල ඔන්නම ලිව්වා. අදින් පස්සේ පුළුවන් වෙනවා මේ කොටුවේ මෙන්න මේකේ දෙන්නේ දුන්නොත් කරන්න පුළුවන්. තව එකක් ගන්න. තව එකක් ගන්න. මම ගන්නම් ඊළඟට කොතනද ගන්නෙ? K. ලියන්න බලන්න. මෙතන Cl සංයුජතාවය. මම යටින් තියෙනවා. සූත්‍රය ලියන්න. ටක් ගාලා සූත්‍රය ලියන්න.
potassium oxygen chlorine potassium chlorine සූත්‍රය ලියන්න කොහොමද දුන්නත් නේ කොහොමද දුන්නත් potassium chlorine එහෙනම් K දාන්න හරි K දාන්න KO හරි ඉලක්කම් දෙක මාරු කරන්න මුගේ ඉලක්ක potassium මෙතන නෙවෙයිනේ potassium මෙතන නෙවෙයි potassium මෙතන එතන කැල්සියම් නේද පොඩි දෙයක් බලන්න right මෙන්න මුගේ ඉලක්කම එක අන්න එක දාන්න මෙතන මතකයිනේ ඉවල් right මුගේ ඉලක්කම කීයද oxygen potassium chlorine දිලා තියන්නේ chlorine potassium chlorine මන් දුන්නේ ඔක්සිජන් නේද නෙවෙයි පොටෑසියම් ක්ලෝරින් ඈ potassium chlorine chlorine අන්න දාන්න chlorine potassium chlorine potassium chlorine හරිද potassium chlorine හරිද එතකොට ඉලක්කම දෙන්නගේ මුගේ එකයි වෙනවනේ එක මුගේ කීයද අල්ෆෙට් එකයි එහෙනම් මෙතනත් එක මෙතනත් එක ලියන්නේ නැහැ එක ලියන්නේ එහෙනම් මොකක්ද දාන්න එහෙනම් potassium chloride වගුවේ මේ පැත්තයි දුන්නොත් පුළුවන් හරි ලෝහ අලුව ඔන්න අපිට බලමු දැන් මේ එක ප්‍රශ්නවල තියෙනවා මේ වගේ සූත්‍ර ගොඩාක් ලියන්න දැන් මම මෙන්න මෙයා විතරයි ගත්තේ කවුද ගත්තේ ඇලුමිනියම් ඔක්සිජන් සූත්‍රය යන්නේ Al2O3 හරි Al2O3 ඊළඟට යන්න මෙන්න මෙතන තියෙන වැඩේ බලන්න හයිඩ්‍රජන් ක්ලෝරින් අතර ඇතිවන සංයෝගයේ බන්ධනය අයනිකද සහසංයුග ද්‍රවීය සහසංයුග කියලා තියෙනවා දන්නවද ඇලුමිනියම් මා ඔක්සිජන් සංයෝජනයෙන් සෑදෙන ඔක්සයිඩ් ආම්ලිකද බාෂ්පිකද උභය ගුණික ඔන්න ඔය කතාව බලමු මේ පරිණාම බලන්න හයිඩ්‍රජන් ක්ලෝරින් අතර තියෙන සංයෝගයේ බන්ධනය අයනිකද සහසංයුග ද්‍රවීය සහසංයුග ඇලුමිනියම් ඔක්සිජන් සංයෝගයෙන් සෑදෙන ඔක්සයිඩ් බලමු ඔය දෙක පුළුවන් ද බලන්න ඉස්සෙල්ලා දැන් පුළුවන් ද බලන්න ඉන්න මම සාකච්ඡා කරනවා හයිඩ්‍රජන් ක්ලෝරින් අතර ඇතිවන සංයෝගයේ බන්ධනය කොහොමද බන්ධනය අයනිකද කියලා හොයාගන්නේ බන්ධනය අයනිකද කොහොමද හොයාගන්නේ බන්ධනය අයනිකද කියලා කොහොමද හොයාගන්නේ මේක බලන්න ඈ සූත්‍ර ලියන්න මම කිව්වේ ඔන්න කොහොමයි යන්නේ මතකයිද මේක ඔන්න මැක්මොටික් හදුවා බලන්න මෙන්න මෙතනින් පරිපෙළ පරිපෙළ මතකද පරිපෙළ මතකද පරිපෙළ දැන් මෙන්න මෙතනින් පරිපෙළක් යන්න sorry කොටුවක් ගන්න කොටුවක් මෙන්න මේ කොටුවේ ඔය කොටුවේ එක්කෙනෙක් ගන්න ඔය කොටුවේ එක්කෙනෙක් අය මේ කොටුවේ එක්කෙනෙක් මෙන්න මේ හතරනේ ඔය කොටු දෙක අතර නම් මොකද්ද අයනිකයි ඔය කොටු දෙක අතර නම් අයනිකයි හරි එහෙනම් බලමු මෙතන කවුද ඉන්නේ ලිතියම් මෙතන කවුද බෙරීලියම් හරිද මෙතන සෝඩියම් මෙතන මැග්නීසියම් මෙතන පොටෑසියම් මෙතන කැල්සියම් මුන් ටික දිනම් කොල්ලෝ ටික නේ කොල්ලෝ නේ මතකද කොල්ලෝ මෙන්න කෙල්ලෝ ටික හරි oxygen fluorine හරිද sulfur chlorine ඔන්න ඕගොල්ලෝ අතර කසාදයක් වෙනවා නම් බන්ධනයක් හැදෙනවා නම් හරිනේ බන්ධනයක් හැදෙනවා නම් මොකද අයනිකයි ඔන්න අයනිකයි මේ කොටුවේ ඕනෑම එක්කෙනෙක් මේ කොටුවේ ඕනෑම එක්කෙනෙක් අතර නම් අයනිකයි
දැන් දීලා තියෙන කවුද බලන්න. බලන්න කොච්චර ලේසිද කියලා නේ. කොච්චර ලේසිද බලන්න. සර් ඇහෙන්නේ නැහැ. ඒ කලින් වෙන්න තියා. දැන් ඇහෙනවනේ. ඔන්න මේ තියෙන්නේ අපිට දීලා තියෙන්නේ කවුද බලන්න? හයිඩ්‍රජන් සහ ක්ලෝරින්. එතකොට මුන් දෙන්නා කොහෙද ඉන්න බලන්න. හයිඩ්‍රජන් ක්ලෝරින්. හයිඩ්‍රජනුයි ක්ලෝරිනුයි ඉන්නේ කොහෙද? හයිඩ්‍රජන් ඉන්නේ නම් මෙන්න මෙතන. ඔන්න හයිඩ්‍රජන්. ක්ලෝරින් මෙතන. අන්න වැඩි. හරිද? හරිද? දැන් මොකද කියන්නේ? අයනිකද? අයනිකද? හයිඩ්‍රජන් ක්ලෝරින්. මෙන්න ක්ලෝරින්. මෙතන ක්ලෝරින්. අයනිකද? නැහැ. සහ සංයුජන. නේද? සහ සංයුජන. පැහැදිලිද? පැහැදිලිද? ඇයි සහ සංයුජය කියලා තීරණය කරේ? කියන්න පුළුවන් කාට හරි? ඇයි සහ සංයුජය කියලා තීරණය කරේ? මේ කොටු දෙක අතර නෙවෙයිනේ. පිටෙන් ඇවිල්ලා තියෙන්නේ. පිටින් ඇවිල්ලා තියෙන්නේ. නෑ පිටින් ඇවිල්ලා තියෙන්නේ. කොටු දෙක අතර නෙවෙයි මේ පිට එක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් සහ සංයුජය. පැහැදිලිද? හැබැයි තව පොඩි වැඩක් තියෙනවා ඕකේ ඈ. එතකොට ඔයාලා ගන්නෙ මොකද්ද? ඔන්න හොඳට බලා ගන්න හරිද? දැන් ගන්නෙ මොකක්? වයිට් කියනවා හරි. අයනිකද සහ සංයුජද හොයාගන්නේ කොහොමද? කොහොමද හොයාගන්නේ? ලේසි. මේ තියෙන්නේ. මේ කොටුවයි අතර නම් මොකද්ද? ඔව්. අයනිකයි. ඔන්න අයනික හොයාගන්න. මේ කොටු දෙක අතර නම් අයනිකයි. එහෙනම් ලිතියම් ඔක්සයිඩ් නේ? ලිතියම් ඔක්සයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් නේ? පොටෑසියම් ඔක්සයිඩ්. මේකයි මේ ඕනතරම් කිව්වේ නේ? ඒව මොනවද? අයනික. අමතක කරන්න එපා. හරි? මේ කොටුවයි අයනිකයි. දැන් මේ කොටු එක්කෙනෙකුයි මේ පිටේ එක්කෙනෙකුයි ඉන්නේ මෙතන හයිඩ්‍රජන්. මේ හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා නම් සහ සංයුජය කෙටියෙන් මත තියාගන්න. හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා නම් ඒ කියන්නේ සහ සංයුජය මේ කොටුවේ පිටේ ඉන්නේ කෙනෙක්. හරිද? හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා සහ සංයුජය. හරි? එතකොට දැන් ඔයාලා ගන්න වෙන මොකක් කියලාද? සහ සංයුජය කියලා. හරිනේ? සහ සංයුජය කියලා ගන්න. හරි? ඇයි සහ සංයුජය කියලා ගත්තේ? කොටු දෙකකින් නෙවෙයි පිටේ එකේ. හරි. එතකොට උත්තර බලන්න. ඔන්න බලන්න උත්තර. හරි? ඔන්න උත්තර වලට යමුකෝ. දැන් මොකද්ද ගත්තේ? මෙන්න තියෙන උත්තර ටික. අයනික ගන්නවද? නෑ. මුගන්නේ නෑ. හරිද? අයනික ගන්න බෑ. සහ සංයුජ ගන්නවද? දැන් එනවා සහ සංයුජ වෙන්නේ නැති නේ. සහ සංයුජ වෙන්නේ නැති. පැහැදිලිද? සහ සංයුජ වෙන්න ඇති. හැබැයි තව එකක් තියෙනව නේද? බලන්නකො වැඩි කියන්නේ. බලන්න. අයනික සහ සංයුජය කියලා තිබ්බනම් අනිවාර්යයෙන්ම සහ සංයුජයයි. හරි? වැටමදරුවට අනිවාර්යයෙන්ම සහ සංයුජය. හැබැයි තව උත්තරයක් තියෙනවා. ද්‍රවීය සහ සංයුජය. ඔන්න ඔය කතන්දරේ ඊළඟට බලන්න යනවා. සහ සංයුජය කිව්වට ද්‍රවීය සහ සංයුජය දන්නේ නැහැනේ. මොකද කියන්නේ? හරිද? මොකද කියන්නේ? සහ සංයුජද ද්‍රවීය සහ සංයුජ උත්තරේ ගන්න. මොකද කියන්නේ? දන්නවද ද්‍රවීය කතාව? ද්‍රවීය කතාව දන්නවද? දැන් මේ හිතමුකෝ. ඔන්න. දැන් අපි හිතමු මේ දෙන්න. දැන් නයිට්‍රජන් පරමාණුවයි එකම විදිය දෙකක් නේද? මුන් දෙන්න එකතු වුණාම right මුන් දෙන්න එකතු වුණාම මෙන්න මෙහෙම බන්ධන හැදුවා. ඔන්න ඔහොම තුනක් හදනවා නේද? මුගේ ඉලෙක්ට්‍රෝන 3යි හවුලේ තියා ගන්නවා. පැහැදිලිද? sorry.
මම මේක නම දැන් පිටේ හරි. හරි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3යි මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3යි මෙන්න හවුලේ තියාගෙන. හරිද? එතකොට මේ ඉලෙක්ට්‍රෝන ටික 6 මුටත් අයිති මුටත් අයිති. 6ක් තියෙනවනේ. ඉතින් කැලලක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් මුගේ එකයි මුගේ එකයි. මේ කියන්නේ මුගේ එකයි මුගේ එකයි මේක කියන්නේ. එහෙම එන්නේ. හරි. right. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 6ම හවුලේ තියාගෙන ඉන්නේ දෙපැත්තටමයි. එක වගේම දෙන්නේ. ඔන්න බලා ගන්න. ඊළඟට මුන් දෙන්න ගන්නකො. හයිඩ්‍රජනුයි ක්ලෝරින්. මුන් අතර එක බන්ධනයක් කොහොම තියෙනවා? කොහොමද වෙන් කරන්නේ? හරි. වෙන් කරන්න නැත්නම් පැහැදිලියෙන් ඔන්න වෙන් කරා. ඔන්න ඔය දෙක ළඟ හිතමු ඈ. මෙන්න මේ මෙතන තියෙන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන තියෙනවනේ යුගල් තුනක් හරි. මේ තුන මුන් දෙන්න අතර හවුලේ. මෙතන තියෙන කීයද? එකක් මුන් දෙන්න අතර හවුලේ. හැබැයි මාරවඩක් වෙනවා මෙතන. මේ බලන්න. මෙතන තියෙන මේ දෙක තියෙනවනේ. මේ දෙක හරියටම හවුලේ තියාගන්නවද? තියාගන්නේ නැහැ. හරිද? මුන් දෙන්න වෙනස්නේ. මුන් දෙන්න වෙනස්. වෙනස් වුණාම මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගලේ තියෙනවනේ මෙතන. ඒක මූගේ පැත්තට වැටිපුර ඇදෙනවා. කල් පැත්තට දෙන්නේ ක්ලෝරින් පැත්තට. මුගේ පැත්තට අඩුවෙන් ඇදෙන්නේ. මූ පොඩ්ඩක් මේ දෙක ගන්න බලනවා. හැබැයි මෙතනම සිද්ධියක් නැහැ. එක වගේනේ. තේරුණාද? එක වගේ දෙන්නෙක් නේ. එතකොට මෙතන තියෙන මේ බන්ධන තුන යුගල් තුනක් තියෙනවනේ. දෙන්න අතර හවුලේ ලස්සනට තියාගෙන ඉන්නවා. එක වගේ දෙන්නෙක් මේ වෙනස්නේ. එතකොට මෙතන මොකද වෙන්නේ? මේ යුගල් දෙක යුගල එකයි දෙන එක යුගල මුගේ එකයි මෙතන මේක මේ පැත්තට වැඩිපුරා දෙන්නේ හරියද? මුට ඍණ එකක් කියනවා. අන්නේ එකක් කියනවා. මුට ධන එකක් කියනවා. ඔන්න ඔහොම එකක් එතන හැදෙනවා. හැදෙනවා. ඒ හින්දා මෙන්න මේ අණුව ද්‍රවීයයි. මේක ද්‍රවීය නෑ නිර්ද්‍රවීයයි. හරිද? වැටුණාද කතන්දරේ? කියන බලන්න වැටුණාද කියලා? අයිත් කියනවා ඈ. right. මොකක්ද කියන්නේ? මෙයාලා නිර්ද්‍රවීයයි. ඇයි මේ එක වගේ දෙන්නෙක් නේ. මතිය ලේසිය එක වගේ දෙන්නෙක්. එක වගේ දෙන්නෙක් හින්දා මුන් දෙන්න තරහ වෙන්නේ නැහැ නිකම. එකම පවුලේනේ. හරි. එතකොට මුන් අතර තියෙන ඉලෙක්ට්‍රෝන 6 මුන් දෙන්න අතර හවුල තියාගන්න. එකෙක්වත් වැඩිපුර අදින්නේ එහෙම නැහැ. මුගේ පැත්තට වැඩිපුර ගන්නවා එහෙම නැහැ. මෙතන නැහැ. මෙතන වෙන්නේ නැහැ ඒක. මේ ඉලෙක්ට්‍රෝන යුගල මූ වැඩිපුර අදිනවා. හරි. අන්න එතකොට දඬින බවත් ඉබේම හැදෙනවා. ඒ හින්දා මෙතන ඇදි වෙනවා. හරිද? ද්‍රවීය සහ සංයුක්ත ද්‍රවීය උත්තරේ එහෙනම්. හරි. ලොකු කතාවක් මම මේ කිව්වේ එක පුංචි ප්‍රශ්නයක් තියෙන ලොකු කතන්දරයක් කිව්වේ බලන්න වැඩි හරියටම වුණාද කියලා. හරි. හරි. එතකොට මේකට උත්තරේ එන්නේ මොකද්ද? ද්‍රවීය සහ සංයුජයි. මෙන්න මේක එන්න ඕන. පැහැදිලිද? මෙන්න මේක එන්න ඕන උත්තරේ. ඔයාලා සහ සංයුජය කියලා ගත්තා නම් වැරදි. තව එකක් ඉන්නවා ද්‍රවීය සහ සංයුජ කියලා. හරි. ඔන්න අයවතාවක් කියනවා බලමු කට්ටිය ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා මොකක්ද කියලා. මොකක්ද ප්‍රශ්නේ? මේ ඇහෙන්නේ නැහැ කියන කලින් වෙන සර් එතකොට අයනික ද්‍රවීයයි. එතකොට ද්‍රවීයයි. මේ දන්වින ස්වභාවයක් ඇති වෙනවනේ. එතකොට ද්‍රවීයයි. එතකොට අයනික බන්ධන දෙක එකට. එතකොට දන්විනක් හැදෙනවනේ. හරිද? ද්‍රවීයයි. ඒක ද්‍රවීයයි. අයනිකව ද්‍රවීයයි. එහෙනම් මාර කතාවක් කියන්නේ හරි චුටි ප්‍රශ්නයකින් මම මේ ලොකු දෙයක් කිව්වේ. ඕක හරියටම වැඩේ ගොඩ දාගන්න ආයිවතාවක් මම කියන්න ඕන හරියටම යන්න. හරි. හරියටම ගොඩ දාගන්න. අද කොටස් ටිකක් තියෙනවා. හරි මම මේක ෂෙයා කරන්නේ මේකේ ෂෙයා කරච්චක් අමාරුයි. අද පොඩි අත්පොරණ කරේ. ඒ වගේ ඊළඟ දවසේම හදාගන්න කෙනෙක්. ඒක පොඩ්ඩක් අද අපහසුයෙන් හරි වැඩි ගොඩ දාගන්න. හරි.
ඔය මේ ලයිට් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා මේකෙන් ෂෙයා කරොත් ඔබට පේන්නේ. පැහැදිලිව පේන්නේ. මම ඉතින් මේ වැඩ දෙක තුනක් මෙතන කරන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේ පොඩි අනුපාඩුවක් වෙන්නේ. හරි. හරි. ඔන්න මම අයි කිසියම්ම කියනවා ඕන හරියටම දාගන්න. හරි. හරියට දාගන්න. හරි. කොට දාගන්න. හරියටම මයින්ඩ් දාගන්න. ඔන්න මම වගු ගන්නවා අපව. මොකද දැන් මේ ඉස්සරහට සාකච්ඡා කරනකොට මේවා එනවා. මේවා ඉතර මෙනේ කිව්වා. හරියටම දැනගන්න ඕනේ. දැන් ඔන්න මම අයවතාවක් මේ කියන්නේ නැහැ. ටික් ටික් දාලා ඔන්න හරි. ඉක්මන යනවා. 1 2 3 4 5 6 7 8. right. ඔන්න 8. එතකොට මම මොකද්ද කිව්වේ? ඔන්න බලන්න ඉස්ලාම බලනකොට මොකද? අයනිකද සහ සංයුජද බන්ධනයක්ද? අයනික බන්ධනයක්ද සහ සංයුජ බන්ධනයක්ද කියලා ඉස්සර බලන්න. හරි? right. ඒක කොහොමද බලන්නේ? ඒක බලන්නේ මෙහෙම. ඒක බලන්නේ මෙහෙම. කොහොමද තෝරන්නේ? මේ කොටුවයි එක්කෙනෙකුයි මේ කොටුවේ එක්කෙනෙකුයි අතර නම් අය කිසිම කතාවක් නැහැ. එහෙම මේ බන්ධනයක් නම් අයනිකයි. එච්චරයි. හරිද? අයනිකයි. ඊට පිටින් එක්කෙනෙක් සම්බන්ධ වුණොත් සහ සංයුජයි. ඔන්න අයනික සහ සංයුජ. හැබැයි එතනින් නැවතිලා නැහැ ප්‍රශ්නේ. තේරුණාද? තවත් එතනින් එහාට යමක් දැනගන්න ඕනේ. මොකක්ද දැනගන්න ඕනේ? හරි? මොකක්ද දැනගන්න ඕනේ? ද්‍රවීයද නිර්ද්‍රවීයද කියලා. පැහැදිලිද? ඒක තන්ත්‍රය කොහොමද දැනගන්නේ? මං කිව්වා මේ බලන්න H2 උදාහරණයක්. හරි එකම වගේ උන් දෙන්නේ. සාසංයුත බන්ධන. මේ N2. හරිද? එතකොට N එකම වගේ දෙන්නේ. මේ හරිද? O2 එකම වගේ දෙන්නේ. O මේ එකම වගේ. අයි කතා දෙකක් නෑ. මුන් දෙන්න තරහ වෙන කැමති නෑනේ. මුන් දෙන්න තරහ වෙන කැමති නෑනේ. හරිද? ඒ හින්දා එකම පවුල් එක හිතන්නකෝ. එතකොට මේගොල්ලෝ අතර තියෙන මේ ඉලෙක්ට්‍රෝන කවුරුවත් වැඩිපුර අදින්න කැමති නෑ. අදින්නේ නෑ. ඒයි හින්දා හරිද? ඒ හින්දා මේව ඔක්කොම නිර්ද්‍රවීය. හරිද? නිර්ද්‍රවීයයි. හරි. ඊළඟට මොකද මම කිව්වේ? වෙනස් වුණොත් මේ අපිට දුන්නා මොනවද? අපිට දෙනවා දැන් දුන්නේ කවුද? නේ? right. H right. ඔන්න දෙන්න. වෙනස් නේද? සහසංයුජ නේද? හයිඩ්‍රජන් ආව නේද? හයිඩ්‍රජන් ආවොත් මොනද? අනිවාර්යෙන්ම සහසංයුජයි. කතා කරන්න දෙයක් නැහැ. පැහැදිලිද? හයිඩ්‍රජන් ආව සහසංයුජයි. එහෙනම් දෙන්න වෙනස්. සහසංයුජ බන්ධනයක් දෙන්න වෙනස්. මූ වැඩිපුර අදිනවා. මූට වඩා ටිකක් අදිනවා මේ පැත්තට. අන්න ඒ විදුලිතාවයෙන් වැඩිනේ මුගේ. හත්වෙනි කාණ්ඩයේනේ වැඩිනේ. ඌ අදින හිනායනයක් කියලා මූ කුඩා දාන. හරිද? ඩෙල්ටා දාන ඩෙල්ටා රින කුඩා දාන කුඩා රින. එහෙනම් මෙහෙම තිබුණොත් සහසංයුජ වගේම හොඳට මත තියාගන්න ද්‍රවීය සහසංයුජ වැටුණාද? වැටුණාද? බලමු තවත් ඉස්සරහට ඌ එනවා. එතකොට චුට්ටි ප්‍රශ්නෙකට මම උත්තරේ ගන්න ගිහිල්ලා ගොඩාක් දෙයක් කිව්වා. වැඩේ අල්ල ගන්න ඇති. හරිනේ? එහෙනම් අයනිකද සහසංයුජ ඉස්සල්ලා වෙන් කරගන්න ද්‍රවීය සහසංයුජ කියලා අය වෙන් කරගන්න. ප්‍රශ්න තියෙනවා නම් ටක් ගාලා ප්‍රශ්න තියෙනවා. හරි. මෙසේජ් එක දාන්න කමෙන්ට් එකක් දාන්න. අහන්න බැනද? ඕ ප්‍රශ්න නෑ වගේ නේ. ප්‍රශ්න නෑනේ. right. තව කතාවක් තියෙනවා නේ. මොකක්ද ඒ කතාව? ඊළඟ එක මතකයිද මේකේ? මෙන්න මේගොල්ලෝ කියන්නේ ඔන්න බලා ගන්න මුන් ගැන. හරිද? මෙතන සෝඩියම් මතකයි? මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් ආද
කීවෙනි ආවර්තයේද? කීවෙනි ආවර්තයේද? තුන්වෙනි ආවර්තය. ඔක්සයිඩ් මතකද? ඔක්සයිඩ් මතකද? සෝඩියම් ඔක්සයිඩ්. කොහොමද එන්නේ? sodium oxide Na2O ඔන්න ඔහොම එනම මුගේ ඔක්සයිඩ් ඈ මැග්නීසියම් ඔක්සයිඩ් ටක් ගාලා මම ලියන්න ලියාගන්න මම ලියන්න කලින් ඔයගොල්ලෝ ඉතින් ලියන්න ටක් ගාලා ඔන්න ඔය මෙන්න මේ ආවර්තේ ඔක්සයිඩ් ලිව්ව මතකයි sodium oxide අය කවුද magnesium oxide අය aluminium oxide ඔන්නම ලියන්න කියන්නේ අන්න වැරදුන ඔව් ඉලක්කම් දෙක පැත්තම ඇලුමිනියම්ගේ 3යි ඇලුමිනියම්ගේ 3යි නේ මෙතන ඇලුමිනියම්ගේ 3යි ඇලුමිනියම්ගේ 3 දාමු කොතෙන්ද මෙතෙන්ට ඔක්සිජන්ගේ 2 මෙතෙන්ට ඉුවා නේද ඒවා ඒක නෑනේ එහෙම ලියාගෙන යනවා අන්නේ ඔක්සයිඩ් ඊට පස්සේ සිලිකන් වල ඔක්සයිඩ් SiO මෙතන 2 මෙතන 4 කොහොමද සිලිකන් ඔක්සයිඩ් හැබැයි මෙහෙම ආවොත් මතකද මොකද කරන්නේ දෙකට 4 කියන්නේ එකට 2 අන්න එතකොට එකට 2 එන එක ලියන්න එපා මෙතන 2 සිලිකන් ඔක්සයිඩ් ඉලු කරපුවාම සිලිකන් ඔක්සයිඩ් silicon oxide ඔන්න යනවා වැඩේ කොටකින්ද හරි right silicon oxide මතකයි මෙයාගේ ඔක්සයිඩ් ඕම යනවා තව කවුද ඉන්නේ phosphorus මෙන්න phosphorus oxide මෙන්න මෙහෙම ලිව්වා 5 අය sulfur oxide මෙන්න ලියාගෙන ගියා මම දෙක ලියන්න නැහැ මෙතන ලියන්න ඔන්න ඔයා අද මේක සුළු කරනවානේ එයා සුළු වෙනවා මෙහෙම දෙකට 3 හින්දා මෙතන 3 දාන්න එයා සුළු මෙතන 3 කොහොමද තිබේ මෙතන 2 මෙතන 3 දෙකවයි දෙවරක් 1යි 6 මෙතන 6 නේ තිබ්බේ 2යි 6 එහෙනම් 1ට 3 කොහොම ලියාගෙන ගියා නේද එතකොට එහෙම ලියාගෙන ගියා මතකයි ලියන්න පුළුවන් නේද එහෙම දැන් මම ඕවා ලියන්න නෙවෙයි යන්නේ ඔන්න එයාලගේ තියෙන ඔක්කොම ලියන්න බෑ කතා කරනව මොනවද ආම්ලික භාෂ්මික බව එකෙක් ඉන්නවා උභය ගුණී මොකද උභය ගුණී එක මෙන්න මූ උභය ගුණී හරිද මූ උභය ගුණී ඇලුමිනියම් ඔක්සයිඩ් මතක තියනවද මෙන්න මුගේ ඔක්සයිඩ් ඇලුමිනියම් ඔක්සයිඩ් මෙන්න මූ උභය ගුණී ඌ විතරයි ඉන්නේ උභය ගුණී ඔක්සයිඩ් ඒ විතරයි ඇලුමිනියම් ඔක්සයිඩ් කොහමද උභය ගුණී මූ මොනද ආම්ලිකයි උන් දෙන්න මොකද්ද භාෂ්මිකයි ප්‍රබල භාෂ්මිකයි මතකයි දුබල භාෂ්මිකයි මුන් දෙන්න දුබල ආම්ලිකයි මේ දෙන්න ප්‍රබල ආම්ලිකයි මෙයා හදන්නේ නැහැ එයා බඳ හදන්නේ නැහැ හරිද ඔන්න ඔහොම ගන්නකොට ඇලුමිනියම් ඔක්සයිඩ් උභය ගුණී මේකේ තියෙන බල ප්‍රශ්නයක් ප්‍රශ්නෙට යම් ඇලුමිනියම් ඔක්සිජන් සංයෝගයේ සෑදෙන ඔක්සයිඩය කවුද ඇලුමිනියම් ඔක්සයිඩ් මෙන්න තියෙනවා කවුද උභය ගුණී නිතරම ඇලුමිනියම් ඔක්සයිඩ් උභය ගුණී එක්කෙනා ඉන්නේ ආවර්තයේ උභය ගුණී එක්කෙනා ඇලුමිනියම් ඔක්සයිඩ් නිතරම හරි ප්‍රශ්න කියවනම් එවන්න හරි උභය ගුණී වෙන්නේ කවුද ඇලුමිනියම් වල ඔක්සයිඩ් ඒ කියන්නේ ආම්ලික භාෂ්මික බව දෙකම තියෙනවා හරි උභය ගුණී කියන්නේ ඔන්න මම ඒ ප්‍රශ්නේ නම දැන්
අය මතක් කරගමු ඔන්න ඔය ටික ගන්න බැරුණු අයට ඔය ටික හරියටම ගන්න බැරුණු අයට ඉති කොටසක් මම කරේ ප්‍රශ්න ගණනාවට උත්තරය ආවා මම ගොඩාක් මේ ප්‍රශ්නේදී අයනීකරණ ශක්තියයි විදුලිනතාවය ගැන ගොඩාක් කතා කරන්න ගියේ නැහැ මම එක තැනක් තමයි උගලට මම කියලා දුන්නේ මොකද්ද ඔයාලට කියලා දුන්න තැන එකක් තමයි ආවර්ත වගේ try කරලා බලන්න ආවර්ත වගුවේ මූලද්‍රව්‍ය දුන්නාම මොකද හදන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කෙටි ක්‍රමයක් හදන කොටු ගණන් කරලා ලියන්න පුළුවන් හරි මාර ලේසියිනේ වගුවේ එක්කෙනෙක් දුන්නොත් කොටු ගණන් කරලා ලියන්න ආය පරමාණු ක්‍රමාංකය කීයද ඉලෙක්ට්‍රෝන ගාන කීයද මෙලෝඩයක් ඕනේ නැහැ නේ මේ මෙලෝඩයක් ඕනේ නැහැ නේ එළියම පළවෙනි පේලිය කොටු කීයද දෙවෙනි පේලිය කොටු කීයද ඒවා ඉන්නේ කී වෙන කොටුවේද එහෙම ගන්න පුළුවන් හරි වින්‍යාසය ගන්න පුළුවන් ඊළඟට අය මම කිව්වා මොකද්ද අයනික බන්ධන සහ සංයුජ බන්ධන හැදෙන්නේ කොහොමද කවුරු මොන කාණ්ඩ අතරද ඒක මං කිව්වා සහ සංයුජ බන්ධන ද්‍රවීය සහ සංයුජද නිර්ද්‍රවීය සහ සංයුජද අන්න හොයාගන්න විදි පැහැදිලිද හරි මොකද කියන්නේ ඔය ටිකේ ප්‍රශ්න තියෙනවා කියන්නේ ඉදිරියට යන්න කියන්න බලන්න ඔව් ප්‍රශ්නයක් දෙයක් තියෙනවා ගෙවන්න අපිට බලමුද කවුද ඉන්නේ කියලා නිකන් මේ රූප ටික ඔව් අට්ටි වීඩියෝ දාන්න වීඩියෝ ඔන් කරලානේ ඔව් නෑ කවුරු වීඩියෝ ඔන් කරලා නෑනේ මොකද කියන්නේ දිමාස් තුල සමහර අය නම් නෑ අගේ මහානි නෙත්මි ඉන්නවා හෙට් එකක් ඒවට මේ නෑ වගේ ඉන්නේ එහෙනම් නේද මාරු මේ මැසේජ් එකක් එවන්න බලන්න වැඩේ පොඩිද කියලා මං කියපු ටික හරියද කියලා මං කියපු ටික හරියද කියලා එවන්න මං කිව්වේ ආයනික බන්ධන සහ සංයුජ බන්ධන හැදෙන්න ගියයි නිර්ද්‍රවීය සහ සංයුජද ද්‍රවීය සහ සංයුජද කියලා හොයාගන්න විදිය හරිද කියන්නේ ඔව් ඔය අතරේ වන්න හරි ඔන්න මම තව ප්‍රශ්නයකට යන්නයි තනන්නේ ආවට වගුවෙන් දැන් ගොඩාක් අයට මේ බැරි එමත් ඕනමයි තියෙන ඉමේජ් එක මෙන්න කාලෙක කරන්නේ හරි දැන් මේක දන්නවද ඔව් මේ මගේ මියුට් වෙලාලු නෑ මගේ මියුට් වෙලා දැන් ඇහෙන්න ඕනේ ඈ ඇහෙනවා හොඳටම දැන් හරිද හොඳටම ඇහෙනවා තේරුණා අවුලක් නෑ අන්න අවුලක් නැත්නම් හරි ඈ ඒක තමයි වෙන්නේ නෝ අවුලක් තියෙන්නද හරි right කොහොම ඉන්නකො ඈ ටික ගොඩ දාගමු හරි ටික ගොඩ දාගමු හරි මං කිව්වේ අද පොඩ්ඩක් මේ ප්‍රශ්න කීපයක් තියෙනවා මෙතන පාඩම් කරන්න ඒ ටික ලබන හති ප්‍රශ්න දෙනකොට හදාගන්න එතකොට වැඩි තව ටිකක් මීට වඩා සක්සස් වෙයි හරිද අහන්න ප්‍රශ්න තියෙනවා නහපල්ල අය නිකන් ඔය ඉඳපන් නිකන් මොනවද හරිද ඔක්කොම ගෙදරේ වැහෙනවා හරිනේ හරි මේක දන්නවද ඔව් රයිට් ඔන්න මෙහෙම ගමු ඔව් පාර පොඩක් වෙනස් කරන්න
දැන් මේ 8 වෙනි කාණ්ඩයේ වගේ වෙන්න නේද ඔක්කොම දඟලන්නේ. මෙන්න මුන් වෙන්න දඟලන්නේ. ඇයි මුන් වෙන්න දඟලන්නේ? දන්නවද? ඉන්න බලන්න. ඇයි? මෙතන ඉන්නවා හීලියම්. පට්ට කැමතිනේ මුන් වෙන්න ගොඩක් අය. මෙතන කවුද ඉන්නේ? නියෝන්. මුන් වෙන්නත් ගොඩක් අය කැමති. මෙතන කවුද ඉන්නේ? ආගල්. මුන් වෙන්නත් සෙනසෙට් එකක් කැමති. ඔය ඉන්නේ ගමේ කට්ටියනේ. සමහර කට්ටිය දවල් හිතා නැති ඉන්නේ මම නාරය වෙනවා මෙයා වෙනවා ඒ ඒගොල්ලෝ ඉන්න තියෙනවානේ. කවදා දවසක මං අරයා වගේ වෙනවා. කවදා දවසක මං අම්මයා වගේ වෙනවා. මේ මිටා ඉන්නව නේද? මේ මිටා ගන්න නැද්ද? ඒ මිටා ගන්න නැද්ද? කවදා හරි දවසක මං අරගා වෙනවා මෙයා වෙනවා කියලා මිටා ගන්න නැද්ද? ඇති නේ? ඉන්නවද ඒක? ඔළුවේ තියනවද එහෙම? ඔයා දන්නවද? මෙන්න මේ තුන් දෙනා වෙන්න දඟලනවනේ ඔක්කොම. ඇයි මේ තුන් දෙනා වෙන්න දඟලන්නේ? මුගේ ඉලෙක්ට්‍රෝන දෙකයි. මුගේ ඉලෙක්ට්‍රෝන දෙකයි. මුගේ ඉලෙක්ට්‍රෝන කීයද? මුගේ ඉලෙක්ට්‍රෝන 2යි 8යි. ඔන්නෝම තියෙන්නේ. පැද්දේ. මූට යන්නකෝ. මුගේ 2යි 8යි 8යි. ඔන්නෝම තමයි උන් ඉන්නේ. තුන් දෙනා ඉන්නේ ඔන්න ඔය විදියට. එතකොට අපි හිතමුකෝ මෙතන ඉන්නවා කියලා. ඔතන ඉන්න එක කවුද මොකක්ද? මෙතන ඉන්න කවුද? ෆ්ලෝරින්. මෙතන ඉන්නේ ෆ්ලෝරින්. හරි. මෙතන ෆ්ලෝරින්. ෆ්ලෝරින් කැමති මූ වෙන්න. ඌ ළඟම ඉන්නේ. ඌ තෙන්න තමයි කැමති. හරි. ඊළඟට ඉන්න බා උගේ කැමත. මෙතන කවුද ඉන්නේ කියලා දන්නවද? එතන ඉන්නේ එතන ඉන්න එක ඔක්සිජන් නේ ඔක්සිජන් ඌත් කැමති මූ වෙන්න දන්නවද එහෙම? එහෙම දන්නවද? එහෙම දන්නවද? මූ වෙන්නේ මූ කවුද වෙන්න කැමති මූ වෙන්න? මූ කවුද කැමති මූ වෙන්න? අන්න එහෙම එකක් වෙනවා. මේ දෙන්නම කැමති නියෝන් වෙන්න. හරි. බලන්න අපේ අපිට සමානයි හරිද? අපිත් ඔයගේ කැමති තියෙනවා. ඊළඟට මේ තව නෑ තව ඉන්නවා මේ. දැන් මේ මෙතන ඉන්න කවුද? නයිට්‍රජන් හරිද? නයිට්‍රජන්. ඌ කවුද කැමති? ඌත් කැමති අරු වෙන්න. මේ තුන් දෙනාම කැමති මූ වෙන්න. හරි. මේ තුන් දෙනාම මූ වෙන්න කැමති. කොහොමද ඌ වෙන්නේ? කොහොමද මූ වෙන්නේ? මෙයා වෙන්නේ කොහොමද? මෙයා වෙන්නේ කොහොමද? දන්නවද? දැන් නිකන් ගමු මෙහෙම F. හරි. right. දැන් අපි ගමු ෆ්ලෝරින් ඕන උදාහරණයක්. හරි. කොහොමද ඌ නියෝන් වෙන්නේ? ෆ්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 7යි. ෆ්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 7යි. හරිද? 2යි 7යි. ඉන්න බලා ගන්නකෝ. ෆ්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 7යි. මූ කැමති මූ වෙන්න. මට ලේසියෙම පුළුවන් වෙන්න. කොහොමද වෙන්නේ? මෙයා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන මෙන්න මේ 7 හරිද? 7 8 කරගනි. අන්න එතකොට මේක වුණා. එතකොට මූට ඉලෙක්ට්‍රෝනයක් වැඩි කරගන්න වෙනවා. එළියෙන් ගන්න වෙනවා. එතකොට මූ කවුරු වෙනවද? ඍණ වෙනවා. දන්නවද? ඌ ඍණ වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් ඌට පිටින් ගත්තාම ඌ ඍණ වෙනවා. මුන් කෙල්ලෝනේ ගන්න අයනේ ගන්නවා. දැන් අපි ගමුකෝ මෙයා. දරලා ගන්න මෙයා ඈ. ඊළඟ ගමු ඔක්සිජන්. කල්පනා කරලා බලන්න මම කියන කතාව.
වනේ ඔක්සිජන්. කොහොමද ඔක්සිජන් ඉන්නේ? 2යි 6යි. උන් කවුරු කැමති වෙන්නද? මේ වෙන කැමති. ලේසි වෙන්න පුළුවන් නේ. මේ බලන්න. 6 මොකද කරන්නේ? 6 ඌ 8 කරගනි. ලේසි ඉලෙක්ට්‍රෝන දෙකයි ගන්න දෙන්නේ. අන්න එතකොට මූට දෙකක් ඍණ ආයනය ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තා. එතකොට මූට දෙකක් ඍණ වෙනවා. දන්නවද මේ කතාව? මම කියන්නේ දන්නවද කියලා. එතකොට මූ තුනක් ගන්නවා තුනක් මොකම ලියන්න යන්නේ නැහැ දැන් ඈ දැන් දන්නවා මම කියන්නේ කතාව ඔයාලා දන්නේ නැහැ ඔක්කොම ලියන්න යන්නේ නැහැ ඉතින් ගන්නවත් නෙවෙයිනේ මම මේ දක්වන්නේ රෙපෝට් එකක් කියන්නේ කරන්නේ වැඩි හරිද එතකොට කියනවා නේද මෙතන තුනක් ඍණ බලන්න හොඳට එහෙනම් නියෝන්ට කවුද සමාන වෙන්නේ නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමාන වෙන්නේ කවුද නයිට්‍රජන් N3 ඍණ මුට සමානයි මූ වගේමයි මූ අද ඊළඟට O දෙකක් ඍණ කවුරු වගේද මූ වගේ ඊළඟට යමු F ඍණ කවුරු වගේද මූ වගේ මුන් තුන් දෙනාම කවුරු වගේද නියෝන් වගේ හරිද උන් තුන් දෙනාම නියෝන් වගේ උන් තුන් දෙනාම නියෝන් වගේ ආගන් වෙන්න කවුද කැමති බලමුකෝ ආගන් වෙන්න එමය කැමති මෙන්න මේ අය කැමති ආගන් මෙන්න මේ තුන් දෙනා බලන්න ඔන්න මම දාන්න ආරස්තන හරි පාට වෙනස් කරලා ගන්නවා හරි මෙන්න මෙතන ඉන්නවා කවුද ක්ලෝරින් මෙතන ඉන්නවා කවුද සල්ෆර් මෙතන ඉන්නවා කවුද ෆොස්ෆරස් දන්නවද කතාව මුගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔළුව මතක කරගන්න එක 2යි 8යි 7යි අවසන් කවච ඉලෙක්ට්‍රෝන 7යි එකක් ගන්නවා ගත්තේ ගම මූ වෙනවා මුගේ 2යි 8යි 6යි දෙකක් ගත්තාම මෙයා 2යි 8යි 5යි තුනක් ගත්තාම මේ වෙනවා ඒ කියන්නේ මෙයා ඍණායනය මෙයා දෙකක් ඍණ මෙයා තුනක් ඍණ මේ තුන් දෙනාම මෙයා වගේ දැක්කද කැමති විදිය කැමති විදිය දැක්කද තේරුණාද මේ තුන් දෙනා කවුරු වගේද මෙයා මේ තුන් දෙනා කවුරු වගේද මෙයා වගේ තව ගන්නවද එහෙම කට්ටිය තව ඉන්නවනේ මේ ඒගොල්ලෝ බලන්න කවුරු වගේද වෙන්නේ කියලා තව මෙයාට ගමු ඈ ඔන්න අය ගන්නවා මෙයාට මදි කොහොම ගත්තාම අපි අnder බලමු කුඩේ එතකොට 1 2 3 4 5 6 7 8 8 දක්වාම right ඔන්න 8 දක්වාම පහළටත් තව දෙකක් ගමුකෝ ඔන්න දැන් මේක තේරුණානේ හරි අපි යමු මෙතන කොහෙන්ද දැන් මෙතන ඉන්නවා පොටෑසියම් මෙතන ඉන්නවා කැල්සියම් ඒ දෙන්න කවුරු වෙන්නද කැමති මෙයා වගේ වෙන්නද මෙයා වගේ වෙන්නද මෙයා වගේ වෙන්නද මේ ගමේ ඉන්න කවුද ගමේ ඉන්න හාමුදුරුවෝ වගේ කියලා කිව්ව මතකයි ඒ ස්ථායිනේ ආය ඒගොල්ලෝ වෙන සම්බන්ධකම් නැහැ මේගොල්ලෝ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස සම්පූර්ණයි අවසන් කවචය බලන්න 8යි මුගේ 8යි මුගේ 8යි මුගේ 2යි දෙක ඇති ඇයි පළවෙනි කවචේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්න ඕනේ ඒ දෙක තියෙනවා මුගේ ඉතින් ඒක සම්පූර්ණයි මෙයාගේ අවසන් කවච ඉලෙක්ට්‍රෝන 8යි මෙයාගේ 8යි ඒ කියන්න ඕන උඩම ගාන තියෙනවා එහෙනම් අපි කියනවා ස්ථායි නේද එහෙනම් ඒගොල්ලෝ ස්ථායි ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඒක මම කිව්වේ මෙයාලා තුන් දෙනා ස්ථායි වෙන්නේ මෙයා විදිහට මේ තුන් දෙනා ස්ථායි වෙන්නේ මේ විදිහට හරිද වැටෙනවද වැඩි උඩට දැන් කියන්න හොඳට කල්පනා කරලා මුන් දෙන්න ස්ථායි වෙන්නේ කවුරු විදිහටද පුළුවන්ද කියන්නේ දැන් පොටෑසියම් ගමු කොන්න පොටෑසියම් හරිද ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා බලන්නකෝ 2යි 8යි 8යි 1යි ඔන්නෝමයි ඉන්නේ දැන් මු ස්ථායි වෙන්නේ කොහොමද මේ අවසන් කවචය දිහා බලන්නකෝ 8ක් කරගන්න එපා 7ක් ගන්න ඉතින් එහෙම කරන්නේ නෑනේ ගන්නවනේ මේක මොකද කරන්නේ මේක අයින් කරනවනේ ඔන්න ඔහම දැක්කද දැන් කවුරු වගේද
කවුරු වගේද? කවුරු වගේද? දැන් මූ කවුරු වගේද? මෙන්න මේ ආගන් වගේ. දැක්කද? ආගන් වගේ. හරිද? ඉලෙක්ට්‍රෝනය මොනවද කරේ? මෙතන තිබ්බ එක මොකද උනේ? නේ? මෙතන එකක් තිබ්බා නේද? මෙන්න මෙතන එක තිබ්බා. එක මොකද උනේ? අයින් කරා. නේ? එක අයින් කරා. මෙන්න අයින් කරා. එක දුන්නා. දෙන්න පුළුවන් මේ වගේ එක්කුට එහෙම මේ එකක් බලාගෙන ඉන්න ගන්න. හරි. එතකොට පොටෑසියම් කවුරු වගේද? ආගන් වගේ වෙනවා. එකක් පිට කරපුවා. එතකොට ධන හැදෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ඉවසගෙන ඉන්න ධන උනේ කොහොමද කියලා කියනවා. හරිද? හරිද? ධන උනේ කොහොමද කියලා ඉලෙක්ට්‍රෝනයක් පිට කරපුවම කොහොමද ධන වෙන්නේ කියලා අවුලක් කියනවනම් අර ඉලෙක්ට්‍රෝනයක් පිට කරපුවාම දාන්න. හරිද? ඔන්නෝම දාන ආයනයක්. මූ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන උගේ ඉන්නේ මේවනේ. මෙතන කැල්සියම් මෙතන හොමනි කැල්සියම්. හොමනි කැල්සියම්. හරි. එතකොට ඌ කොහොමද මොකද කරන්නේ? ඌ කරන්නේ මෙන්න මේ දෙක අයින් කරනවා. මේ දෙක අයින් කරනවා. අන්න කැල්සියම් කවුරු වගේද? මූ වගේ. එතකොට ඌට දෙකක් ධන ලැබෙනවා. දැක්කද? දැන් හොඳට බලන්න. ආගන් වගේ වෙන්නේ කවුද කියලා. මේක අඳගන්න. පාට පාවිච්චි කරන නම් අට තේරෙනවා. හරිද? මේ තුන් දෙනාම එක පාට යන්නේ. හරි. දැන් මෙන්න ආගන් මේ තුන් දෙනාම මේ තුන් දෙනා කැමති ආගන් වගේ වෙන්න. හැබැයි එයාලා ඉලෙක්ට්‍රෝන අරගෙන තමයි වෙන්නේ වැඩි. හරිද? මේක කෙල්ලෝ කියලා මම කිව්වේනේ. මේක කෙල්ලෝ. මම කියලා දෙන කතන්දරේ බලන්නේ. මෙයාලා කෙල්ලෝ එකයි තුනක් ගන්නවා, දෙකක් ගන්නවා, එකක් ගන්නවා. අන්න එතකොට මේක එනවා. හරිද? මුන් දෙනා මොකද කරන්නේ? එකක් පිට කරනවා, දෙකක් පිට කරනවා. එතකොට මූ වෙනවා. පැහැදිලිද? ආගන් වගේ වෙන සෙට් එක පැහැදිලිද? ආගන් වගේ වෙන සෙට් එක පැහැදිලිද? මේ පස් දෙනා මේගොල්ලෝ අරගෙන මෙයා වෙනවා මුන් දෙන්න දීලා මේ වෙනවා. එතකොට මෙතන ඉන්නේ කවුද? හරිද? ළඟට අපි ගමු ලිතියම්. හරි. ලිතියම්ගේ මෙහෙමයි වැඩේ. වෙන පාටකින් ගමු. ලිතියම්, බෙරීලියම්, බෝරෝ මුන් තුන් දෙනා මොන කවුරු වගේ වෙයිද? ඉලෙක්ට්‍රෝන මොකද කරන්නේ? පිට කරනවද ගන්නවද? මතකයේ තියෙනවා නම් මම ඔය සෙමිනාර් වලින් කතා කරලා තියෙනවා මේ පැත්තේ ඉන්නේ කොල්ලෝ. කොල්ලෝ කියන්නේ කොහොමද? කොල්ලෝ කියන්නේ දෙන්න බලාගෙන ඉන්නේ උන්. මතකද එහෙම? කොල්ලෝ කියන්නේ දෙන්න බලාගෙන ඉන්නේ. මුන් දෙනවා මුන් දෙනා දුන්නේ මේ එකක් දුන්නා දෙකක් දුන්නා ඉලෙක්ට්‍රෝන වෙන මොනවද නැහැ ඉලෙක්ට්‍රෝන ඊට පස්සේ බලන්න මොනවද මුන් කොල්ලෝ දෙන්නේ කියලා. ඉලෙක්ට්‍රෝන මූ එකක් දෙනවා මූ දෙකක් දෙනවා මූ තුනක් දෙනවා. එහෙම දුන්නාම මෙන්න මේ වෙනවා මෙන්න මෙහෙම වෙනවා. බලන්න වෙනවද කියලා? ලිතියම් ඔන්නම එකක් ගන්නවා. ලිතියම් කියන්නේ 2 1 හරිද? 2 1 ලිතියම් කියන්නේ 2 1. එතකොට මූ කැමති කොහමද? මේක පිට කරන්න. කෙදෙන්නව නේද? මූ මේක පිට කරනවා. එතකොට කවුරු වගේ? හීලියම් වගේ වෙලා. right. ඊළඟට යන්න. මෙතන ඉන්නවා අපි ගමුකෝ බෙරීලියම්. හරිද? එතන ඉන්නේ බෙරීලියම් ගන්න. බෙරීලියම් කියන්නේ 2යි කවුද? 2. ඔන්නෝම ඉන්නේ බෙරීලියම්. මූ මොකද කරන්නේ? මේ දෙක පිට කරනවා. ඔය දෙක පිට කරනවා. හරිද? මේ දෙක පිට කරනවා. අන්න එතකොට යත් මේ ධන දෙක අන්න එතකොට උනියෝන් මේ හීලියම් බෝරෝනුත් එහෙමයි. උගේ තියෙන්නේ බෝරෝන්ගේ තියෙන්නේ කොහමද? බෝරෝන්ගේ තියෙන්නේ වෙන්න මෙහෙම බෝරෝන් 2යි හරිද? 3යි. 3ක් පිට කරනවා. ධන 3 වුණා. අන්න එතකොට මේකේ අයින් වෙනවා. මූ අයින් වෙනවා. අන්න එතකොට මෙයාට 3 ධන 3 ආයනයක් හැදෙනවා. අන්න ධන 3 ආයනය හීලියම් වගේ. වැටුණාද කියන්නකොයි ටික? මූ තුන් දෙනාම හීලියම් වගේ. එල්ලයි ධන ආයනය, බෙරිලියම් ධන 2 ආයනය, බෝරෝන් ධන 3 ආයනය හීලියම් වගේ. මුන් තුන් දෙනා මේ වගේ. මුන් තුන් දෙනා මේ වගේ. මුන් දෙන්න මේ වගේ. මෙතන ඉන්න තුන් දෙනා මේ බොල්ලෝ කවුරු වගේද කියලා නිකන් කල්පනා කරලා බලන්න. ඔන්න මම ප්‍රශ්නයක් දුන්නේ. ඒගොල්ලෝ කවුරු වගේද බලන්න කොනිකමට. නිකමට බලන්න ඒගොල්ලෝ කවුරු වගේ වෙනවද කියලා. හරි. නිකමට බලන්න කවුරු වගේ වෙනවද කියලා. right. මෙන්න මෙතෙන්ට යමුකෝ.
දෙන්ට යම් දෙන්ට යම් මෙන්න හරි මෙන්න මෙතන ඉන්නවා සෝඩියම් හරිද මෙතන ඉන්නවා මැග්නීසියම් මෙතන ඉන්නවා ඇලුමිනියම් මොන කොහොම ඉන්නේ මුන් කොහොමද මෙහෙම ඉන්නේ නෑනේ ඇලුමිනියම් ගේ මෙහෙම තියෙන්නේ 2යි 8යි 3යි නේ 2යි 3යි එතකොට කොහොමද තුන පිට කරනවා මේ කියන්නේ මෙන්න මේ තුන පිට කරනවා එතකොට ධන 3 ආයනයක් වෙනවා මෙන්න මෙහෙම ධන 3 ආයනයක් ධන 3 ආයනේ බෑ ඇලුමිනියම් ධන 3 ආයනේ ඇලුමිනියම් ධන 3 ආයනේ කවු වගේද නියෝන් වගේ ඒ වගේම තමයි මෙතන දෙයක් ධන 2 ආයනය හදනවා මූ ධන ආයනය හදනවා මූ තුන් දෙනාම නියෝන් වගේ මූ දෙකක් පිට කරලා මූ එකක් පිට කරලා මූ තුනක් පිට අන්න එහෙම වෙන්නේ වැඩේ පැහැදිලිද ආවර්ත වගේ මූලද්‍රව්‍ය 8 වෙනි කාණ්ඩේ වගේ වෙනවා පැහැදිලිද එහෙම වුණාම උන්ට ලැබෙන ආරෝපණයක් සමහර අයට ධන සමහරුන්ට ඍණ මෙන්න මේ වගේ වෙනකොට හරිද කියන්නකො තේරුණාද කියලා තේරුණාද බලන්නකො ඔගේ මම ප්‍රශ්නයක් දෙනවා හරි තේරුණාද බලන්නකො පැහැදිලිද මේ තුන් දෙනාම මෙයා වගේ වෙනවා මේ දෙන්න තුන් දෙනාත් මෙයා මේ තුන් දෙනා මෙයා වගේ මේ දෙන්න මෙයා වගේ ඔන්න මෙකිලා මෙන්න මෙතර ධන දෙක මුන් දෙන්නයි මුන් තුන් දෙනයි මූ වගේ මුන් තුන් දෙනයි අරයා වගේ මුන් දෙන්න තුන් දෙනා මූ වගේ වෙනවා පැහැදිලිද වැටුණාද ඔක කොහෙවද බාන්න මැසේජ් එක හරිද කියලා වගුවේ තියෙන්නේ තේරෙනවද කියලා බලන්න මට හොඳටම තේරුණා මතකයි තේරුණා වගුව තේරුණා නම් ලොකු කැලලක් මේකේ තියෙනවා හරිද සුපිරි තේරුණා හරි තේරුණා නම් එහෙනම් ගොඩ වැඩේ ගොඩ මේක මොකද ඇඳගත්තද මේක දාගත්තද මේක ඉස්සරහට ප්‍රශ්න කරන්න අර මන් දීලා තියෙන ටූට් එකේ ප්‍රශ්න කරනකොට මේක ඔය ඕනේ වෙනවා හරි මොන නිකමට වගේ මම ප්‍රශ්නයක් දෙන්නම් මෙන්න මෙහෙම එකක් මේ වගුවෙන් හොයන්න තියෙන්නේ මේ වගේ ප්‍රශ්න වාරින් භාගිට මෙන්න ඕලරි විභාගයට ඇවිල්ලා තියෙනවා මම තමයි ටියුට් එකේ කරනකොට තමයි අහුවේ නිකමට මම මේක දෙන්නම් දැන් ලියා ගන්න කොහෙද තැනක ලියා ගන්නකොට මෙන්න මේ වගේ කතන්දරයක් හරිද මේ වගුව දිහා බලලා මොන ගන්න පුළුවන් හරි මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් හරි මම මෙහෙම දෙනවා ආගන් වල ලියා ගන්න කොහෙද ලියන්නේ උඩින් ලියා ගන්න ආගන් වල අම්මට සීලිමින් වෙදී මම බල මොකද්ද මේ කියලා ආදරේ කියලා ඒවල ආගන් වල හරිනේ මේ පොඩක් කතා කරමු දැන් නිකන් මම තනියම කතා කරනකොට තියෙන මොකද්ද වගේ කමන්නේ කමෙන්ට් එක දානවා ආගන් වල ආගන් වල මෙන්න ආගන් නේ ලියා ගන්න උත්තර හොයන්න ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇත්තේ ඔන්නෝම ඊට පස්සේ නතුණා ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇත්තේ මේ බෝඩ් එක මට නම් මම ලියලා තියෙන ලස්සනට පේනවා ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ පැහැදිලිව මම මේ ලැප් එකෙන් බලනකොට නම් පොඩ්ඩක් පැහැදිලි වගේ පේනවා ඔයගොල්ලන්ට කොහොමද දන්නේ හරි ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇත්තේ කී ප්‍රශ්නයක් හරිද ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇත්තේ මොනවා උත්තර හතර මෙහෙම දෙනවා බලන්න පළවෙනි උත්තරේ අංක 1 එක ගමු මෙහෙම ආගන් වල දුන්නේ AL 3ක් ධන 2 S 2ක් ඍණ තුන්වෙනි උත්තරය B ධන 3 හතරවෙනි උත්තරය හරිද NA ධන පේනවද දැන් අවශ්‍යත් පේනවනේ NA ධන NA ධන පේනවනේ NA ධන
පළවෙනි උත්තරේ ඇලුමිනියම් ධන 3, දෙවෙනි උත්තරේ S ඍණ 2, තුන්වෙනි උත්තරේ B ධන 3, හතරවෙනි උත්තරේ Na ධන. right. ටක උත්තරේ වань. උත්තරේ වань. නැත්නම් කිය. 1 2 3 4ද? 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 ටක 1 2 3 4ද? කිව්වා 1 2 3 4ද? ඉන්න උත්තරයක් කියලා කවුරුද මම දන්නේ නැහැ. ඒක ප්‍රශ්නේද මුලින් නම් කියන්නේ මම කිව්වේ ආගන් වල ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇත්තේ. ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇත්තේ. ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇත්තේ. ටිකල් ක්ලියර් දෙක මෙන්න ඒවල තියෙනවා උත්තර බලමු. 2 2 2 2 2 2 2 2 2 ගන්න හරිද කියලා. ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන ඉලෙක්ට්‍රෝනයක් වින්‍යාසයක් තියෙන්නේ කාටද දෙකට. හරිනේ මෙන්න මුට නේ. හරි. එහෙම තමයි පුළුවන් නේද මේව? පුළුවන් නේ. දැන් අපේ පේපර් මම ඔයාලට දීලා තියෙන වගේම තියෙනවා ඔය. දැන් මේලට ඒවා අපෝ ගන්න කොට ටික අමාරුයි. ළඟට සාකච්ඡා කරන ඔක්කොම අද තියරිටිය මතක් කරලා වැඩි පටන් ගන්නවා ඊට ඊළඟ දවසේ ග්‍රාෆ්ින්ද ඒවා නැවත සාකච්ඡා කරනකොට ණය උත්තර මේවා කියලා දෙන්න ප්‍රශ්න කිලිම කරන්න යන්න තියෙන්නේ. ඔබට තනියම උත්තර ලියන්න පුළුවන් අරවට. මම දැන් දීලා තියෙන PDF එක තනියම උත්තර කිටි ප්‍රශ්න බහුවර්ණ වලට ගහන්න විභවගත වලට උත්තර ලියන්න එහෙම ලියලා ළඟ තියාගන්න. හරි. අද කීපයක් සාකච්ඡා කරනවා ඒවා ලියන්න ගමු. හරි. ඔන්න ඔය වගේ කිටි ප්‍රශ්නයක් පුළුවන් නේද? ඕනෑම එකක් දෙන්න පුළුවන් නෝම. ඕනෑම එකක් දෙන්න පුළුවන් නේද එහෙම? මේක තේරුම් ගත්තා නම් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 බස් ධන 1 ධන 2 ධන 3 ධන 1 ධන 2 ධන 3 මහතාවක් තියෙනවා අප්පා අර ලේසියිනේ මේවත් දෙරින්නේ කොහොමද කියන්නේ බැරි වෙනවා නම් බැරි වෙන්නේ කොහොමද කියන එක වෙනම පරීක්ෂණයක් කරලා ගන්න වෙනවා මේ මෙතන ඈ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න බැරි සූත්‍ර ලියා ගන්න බැරිද ඊළඟට නේද නේ දැන් මම මේ අය ලියලා නැහැ මේක ලියලා නැහැ ඇයි කියලා නම් හිතුන්නේ නැද්ද නික මම කොපි දෙකක් දාලා කොටුවකින් දාලා තියෙනවා නේද ඇයි දන්නවද දැන් මේ මෙතන එකක් කියන්න එපා දැන් බලයි නෑ මේ කොටු දෙක විතරක් කියන්න තු අන්න ඔක්කොම ලියලා තියෙන කියලා නේ මෙතන කාබන් නේ මෙතන සිලිකන් මුන් දෙන්නයි තත්ත්වෙට හොයලා බලන්නකො කොයකට ගිහින් මුන් දෙන්න මොන වගේ දෙන්නද කියලා ඔන්න කාබන් හද කාබන්ගේ මෙන්න මෙහෙමනේ ඉන්නේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන මේකේ 2යි මෙන්න මේකේ 4යි ඔන්න 4යි කාබන් නෝම් සිලිකන් දෙනකොට කොහොමද සිලිකන්ට කොහොමද සිලිකන්ගේ මේ ඔන්න නියස්තිය ඔන්න ශක්ති මට්ටම් 1යි ඔන්න 2යි ඔන්න 3ක් එනවා ඒ තුන්වෙනි ආවර්තිකට කොහොමද 3ක් රවුන්ඩ් දෙන්න බෑනේ මේ ආයේගේ රවුන්ඩ් 2යි මේ ආයේගේ දාන රවුන්ඩ් 3ක් එහෙම යන්නේ එතකොට ඔන්න ඔහොම දාපුවාම මෙයාගේ ඔන්න ඉලෙක්ට්‍රෝන 2 මෙන්න මුගේ ඉලෙක්ට්‍රෝන 8 හරිද 2 2 3 4 5 6යි 7යි 8යි මෙන්න මුගේ එනවා ඉලෙක්ට්‍රෝන ඔන්න 4ක් මුගෙත් අවසන් කවච 4යි මුගෙත් 4යි ඒ කියන්නේ අපි කෙටියෙන්ම කිව්වොත් මේ දෙන්නගේ අවසන් කවච වල ඉලෙක්ට්‍රෝන 4යි මුගෙත් 4යි කාබන් වල අවසන් කවච ඉලෙක්ට්‍රෝන 4යි සිලිකන් වලත් අවසන් කවච ඒතර දැන් ගැටුවන්නේ 4ක් පිට කරනවද 4ක් ගන්නවද උන් ඔහොම අවුලක් තියව නේද මේ අවුලක් තියව නේද කොයි දෙන්නද අවුල තියන්නේ කියන්නේ මෙන්න මේ සිලිකන් සහ මෙන්න මේ කාබන්ගේ අවුලක් තියෙනවා මේ වගේ පැහැදිලිවම ගන්න බැරි මොකක්ද අවුල කාබන්ගේ අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි සිලිකන්ගේ අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි කාබන්ගේ සිලිකන්ගේ අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි
දැන් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? මූ හතරක් පිට කරනවා හතරක් ගන්නවද? මූ හතරක් පිට කරනවා හතරක් ගන්නවද? අන්න එහෙම පොඩි අවුලක් තියෙනවා. හැබැයි මේගොල්ලෝගේ එහෙම නෑනේ. මේගොල්ලෝගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7යි. එකක් ගන්නවා. මුන්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6යි. දෙකක් ගන්නවා. මුන්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5යි. තුනක් ගන්නවා. අන්න එහෙම කිලිම කියන්න පුළුවන්. මුන්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 1යි එකක් පිට කරනවා. මුන්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 2යි දෙකක් පිට කරනවා. මුන්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 3යි තුනක් පිට කරනවා. අන්න එහෙම කිලිම කොට මුට නිදනගෙන කියන්න බෑ. ඇයි ඒ? උන්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 4යි. එන හතරක් ගන්නත් පුළුවන් හතරක් පිට කරන්න පුළුවන් ඔන්න කතාවක් කියව නේද? මුන් මේ දෙකම කරන්නේ නැතුව වෙන කැත වැඩක් කරනවා කියලා මම දැක්කද? මොකද කරන කැත වැඩේ? හරිද? මේ හවුලේ තියා ගන්න වැඩක් කරනවා. ඔන්නෝම හයිඩ්‍රජන් එකක්න් එහෙම ඔන්නෝම බැඳෙනවා කියලා මතකයි. හයිඩ්‍රජන් එකක්න් එහෙම ඔන්නෝම බැඳෙනවා. අන්න දැක්කද? අන්න දැක්කද? හවුලේ තියා ගන්න වැඩක් කරනවා. දෙන්නෙත් නෑ ගන්නෙත් නෑ වගේ එකක්. මුත් එහෙම හවුලේ තියා ගන්න. අන්න හින්ද ආයන ගැන කතා කරන්නේ නෑ ඒගොල්ලෝගේ. හරිද? ආයන ගැන කතා කරන්න යන දෙයක් නෑ. මොකද දෙන්නෙත් නෑ ගන්නෙත් නෑ වගේ නිකන් උන් බලන්නේ වෙනම හවුලේ තියාගෙන පොඩි ගේම් එකක් ගහගෙන යනවා උන් බලන්නේ. හරිද? එහෙනම් උන් දෙන්න ගැන කතා කරන්නේ නැතුව ඉන්නේ. හරි. මේ දෙන්න ගැන නෑ ඔන්න ඔය ගැන හොයාගන්න. දැන් මුගෙත් කිසි කරන්නේ නැත්නම් H ගැන කතා කරොත් H ගැන මෙහෙම ඉලෙක්ට්‍රෝන එකක් තියාගෙන ඉන්න එකක්. හරිද? ඉලෙක්ට්‍රෝන එකක් තියාගෙන ඉන්න එකක්. ඒතකොට මේකක් දෙනවද එකක් ගන්නවද ඔය වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි දන්නවා H සාසංජ බන්ධන හදනවා. හරිද? ක්ලෝරින් එකක් එහෙම මතක ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන අන්න එහෙම හදලා ලකුණු තියෙන්නේ. හරිද? දැන් ඉලෙක්ට්‍රෝන දෙන්න ගන්න එක තන්දරේ පොඩ්ඩක් පැත්තක දාලා හවුලේ තියන වැඩක් තමයි කරන්නේ යන්නේ. එහෙනම් වෙන අපි කියන්නේත් නෑ. හරිද? හැබැයි අනිත් උන් කියන ලිව්වේ. එහෙනම් මොනවද කියනවා බලගන්න. ආවර්ෂිත වගේ මූලද්‍රව්‍ය ඔක්කොම කැමති තුන් දෙනෙක් වගේ වෙන්න. කවුද තුන් දෙනා? 8 වෙනි කාණ්ඩේ තුන් දෙනා වගේ වෙන්න තමයි මේ සියල්ලම කැමති. එතකොට බලන්න ඕනේ කවුද හීලියම් වගේ වෙන්න කැමති? කවුද නියොන් වගේ වෙන්න කැමති? කවුද ආගන් වගේ වෙන්න කැමති? එහෙම වෙන්නකොට ඒගොල්ලෝ අයන වෙනවා. සමහර අය ධන අයන, සමහර අය ඍණ අයන බවටපත් වෙනවා. අන්නේ කතාව ඔළුවට දාගන්න. හැදිරිද? හරි. අපි යමු තුතු ප්‍රශ්නෙට. තුතු ප්‍රශ්නෙකට යමුද? මේක මේ ගන්න නැතිනේ. ගත්ත නැති කට්ටිය මේ ග්‍රාස් පෙන් යනකොට ගන්න ඈ. මේක කියනවා ලොකු වැඩක් මේ කරන්නේ. මෙන්න කතාව යමු මෙන්න මේකට යන්න. කියන අය නැති අය ටිකක් බලා ගන්න. නැති අය මේවා පෙන්වනවද දෙන්න? කියන අය වුණ ළඟ කියන අය අයිද? වව්. කරලා තියන්න බලන්න. කරලා තියනවද? හරි. අනේ අදි දෙපා කවුද මේ තිලිනේ අදි දෙපා ඕකේ. right. බලන්න. පුළුවන්ද මේගොල්ලෝ පුළුවන්ද? මම මේක ලෑස්ති කරගන්න නම් ඔයගොල්ලෝ try එකක් දෙන්න ඈ. අතන නැත්නම් ඔන්න ඔය ප්‍රශ්න කරන්න. ඔය ප්‍රශ්න කරන්න කොට try එකක් දෙන්න. right. අයමත් අදිනවා බබු ඈ. බබුවෙන්ම තමයි එන්නේ. ආවට ඔබෙන් ආව කියන්නේ පොඩ්ඩේ යන්න පුළුවන් හොයාගෙන ගිහිල්ලා ප්‍රශ්න කරන්න. හොයාගෙන ගිහිල්ලා ප්‍රශ්න කරන්න. බබු අතාරින්න බෑ බබු ආවොත් කැලක් කරේ කොහෙට? බබු කරන්න. හොයාගෙන ගිහිල්ලා කරන්න පුළුවන්. ඔන්න 2යි 3යි 4යි 5යි 6යි 7යි right ඔන්න 8. දැන් ඕකේ ඉන්නවා මම කියවන්නේ මට මෙතන වැඩ දෙක තුනක් එකපාර කරන්න වෙලා තියෙන නිසා චූටි අවුලක් තියෙනවා. හරි නෑ LMQR මෙන්න මේ තුන් දෙනා වගුවට දාන්නලු. හරිද? වගුවට දාන්නලු. මාර ලේසි. වගුවට දාන්න. වගුවට දාන්න කොහොමද වගුවට දාන්නේ? LMQR වගුවට දානවා. වගුවට දාන්න LM L දාලා නේද? L 7 වෙනි කාණ්ඩ දාලා තියෙනවා. දැන් උඩින් දාලා තියෙනවා කාණ්ඩ දාලා.
ඔන්න මේ පළවෙනි කාණ්ඩය, දෙවන කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය, හතරවෙනි කාණ්ඩය, 5, 6, 7, 8. ඔන්න ඔහොම තමයි කාණ්ඩ ටික. මොකද්ද ඒ? ඔන්නෝම කාණ්ඩ ටික. නේ. ඔන්න කාණ්ඩ ටික. 1 2 3 4 5. ඒ මෙහෙම දානවද? පළවෙනි කාණ්ඩේ 1, දෙවෙනි කාණ්ඩේ 2, තුන්වෙනි කාණ්ඩේ 3. නෑ එහෙම දාන්න බෑ. මොකද වැරද්ද? අනිවාර්යයෙන්ම කාණ්ඩයක් නම් කරන්න කියලා කොහෙද තැනක තිබුණවත් රෝම ඉලක්කම් වලින්මයි ලියන්නේ. දැන් මම ගියේ පෙරේදා දැක්කපු 10 12 කියලා මතක නෑ. නෑ 10 11 තිබ්බනේ කාණ්ඩ නම් කරන්න තිබුණා වගේ මතකයක් තියෙනවා. 10ද මම ගන්න. 10 නේ. කාණ්ඩ නම් කරන්න තිබ්බනේ. මතකයි ඒ ඉඳලා තිබුණා මොකක් හරි ඇලුමිනියම්ද මෙහෙම ඇලුමිනියම් කියන්නේ 2යි 8යි 3යි කාණ්ඩේ මොකද්ද ආවර්තයෙන් බලන්න ඈ කාණ්ඩේ මොකද්ද ආවර්තය මොකද්ද පුළුවන්ද කාණ්ඩේ මොකද්ද ආවර්තයෙන් බලන්න කොහොමද අවසන් කවච ඉලෙක්ට්‍රෝන 3යි. එහෙනම් කාණ්ඩේ 3. ආවර්තය ශක්ති මට්ටම් 1 2 3යි. නම් ආවර්තය 3. හරිනේ. මොකද්ද වැරද්ද මේකේ? වැරද්ද හරිද මොකද්ද වැරදි නම් මොකද්ද වැරද්ද? ඔන්න කාණ්ඩේ ආවර්තය. මොකද්ද වැරද්ද? ඇලුමිනියම් 283 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 283. හරි උගේ කාණ්ඩේ 3 උගේ ආවර්තය 3 ඇලුමිනියම් ඉන්නේ මෙතනනේ සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් මෙන්න මෙතන ඉන්න එක මේ කාණ්ඩේ කියන 3 අවසන් කවච ඉලෙක්ට්‍රෝන ගානේ හොයාගන්න නේ මතකයි අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන ගණන කාණ්ඩය ශක්ති මට්ටම් ගණන ආවර්තය පැහැදිලිද හැබැයි උලක් තියෙනවා මේ ලිව්ව එහෙනම් තිබුණ ලකුණු දෙන්නේ නැහැ මොකද දෙන්නේ නැත්තේ මේකට දෙන්නේ නැහැ මේක වැරදි ඒ වැරද්ද ඒ මුලියා තියෙන හින්දු අරබි ලක්කම්නේ මුලියා තියෙන නිකන් තුනනේ මේ හින්දු අරබි ලක්කම්නේ 1 2 3 මෙන්න මෙහෙම තියෙන්න ඕනේ එතකොටයි මේක හරියන්නේ එතකොටයි ලකුණ දෙන්නේ අය 3 වයේම ලිව්වා කියලා දෙන්නේ නැහැ අන්න දැන් දෙනවා දැන් මේකත් හරි ගොඩක් අය ලියලා තියෙන්නේ මෙතන රෝමින් ලක්කම් වලින් නෙවෙයි හින්දු අරබි ලක්කම් ලියලා තියෙනවා මේ පාර වවුල් නිවාර භාගයක් තිබොන්න ප්‍රශ්න ඉතින් බලන්නකොනේ කොච්චර ලේසිද කියලා අනිවාර්යයෙන්ම කාණ්ඩ නම් කරන්න මේ රෝමිනක් අවලින් හරි right ඔන්න එහෙම නම් කරන්න හරි right ඔන්න මම කාණ්ඩ ටික දැම්මා කාණ්ඩ සමාන වෙන්නේ අවසන් කවචයට නේ අවසන් කවචයට කාණ්ඩ සමාන වෙන්නේ අවසන් කවචයට දැන් මෙතන සෝඩියම් කියන්නේ මොකද්ද සෝඩියම් 2යි 8යි 1 අවසන් කවච ඉලෙක්ට්‍රෝන 1යි එන පළවෙනි කාණ්ඩේ ඒ මොකද ශක්ති මට්ටම් 1 2 3යි තුන්වෙනි වේලියේ තුන්වෙනි ආවර්තයේ රවුන්ඩ් 3ක් තියෙන රවුන්ඩ් 3ක් තියෙන ඔන්න ඔහම ඉන්නවා නම් රවුන්ඩ් 3යි රවුන්ඩ් 3ක් තියෙන හැම කෙනෙක් මෙන්න මේ වේලියේ රවුන්ඩ් දෙක නම් කොහෙද රවුන්ඩ් දෙක නම් රවුන්ඩ් දෙකක් තියෙන අය රවුන්ඩ් දෙක ගන්න මෙන්න මේ පේලිය දෙක ඒ පේලියට දෙක මෙන්න මේ දෙවෙනි පේලියේ රවුන්ඩ් දෙක රවුන්ඩ් කියන්නේ මොනවද රවුන්ඩ් ශක්ති මට්ටම් නේ ආවර්ත sorry ශක්ති මට්ටම් කවච එහෙමත් කියනවනේ හරි right එතකොට මේකේ ඉන්න එකක් තියෙන කට්ටිය height එක හීලියම් එකයි එක රවුම මේව තිබ්බා එක රවුම නේ එක රවුම නේද එමනේ පළවෙනි පේලියේ පළවෙනි ආවර්තයේ එක රවුමයි දෙවෙනි පේලියේ රවුම් දෙකයි තුන්වෙනි පේලිය ඕන කෙනෙක් යද්දොත් රවුම් 3යි හතරවෙනි පේලිය දෙන්නෙක් ඉන්නවා වෙන්න රවුම් 4යි 1යි 2යි 3යි 4යි ඔන්න 4යි ලොකු වෙනවනේ පරමාණු ලොකු වෙනවා ඈ එතකොට ලොකුම උන් ඉන්න කීවෙනි ආවර්තයේද
ලොකුම පරමාණු නේන වලටනේ ලොකුම පරමාණු කීවෙනි ආවර්තය හතරවෙනි ආවර්තය නේද රවුම් තුනක් කියමු ලොකු පරමාණුවක් කියනවා හරි හතරවෙනි ආවර්තය රවුම් තුන හතරවෙනි ආවර්තය හරි හතරවෙනි ආවර්තය හතර මෙයා තුන මෙයා දෙක කොහමද දැන් අපිට දීලා මෙන්න බලන්න මුන් ටික දාන්න අපි කරා මෙන්න මේ ටික දාන්න දැම්මද L ගේ මේ අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි එහෙනම් හතරවෙනි එකේ දාලා තියෙනවා මම මේ පෙන්නකොට පේනවා තියා right මෙන්න මේක දාලා හරියට එතකොට මේකේ ශක්තිමත් රවුම් කීයද දෙකයි එහෙනම් දෙවෙනි පේලිය හරියටම හරි එහෙනම් M කොහටද දාන්නේ M කොහටද දාන්නේ M දාමු අපි මෙතෙන්ට මෙන්න දාන්නේ M දාන්න රවුම් කීයද බලන්නකො රවුම් ගාන දෙකයි එහෙනම් මේ පේලියම තමයි L කියන පේලියමයි අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි 4යි 5යි 6යි 7යි එහෙනම් අපි M දාන්නේ 1 2 3 4 5 6 මෙන්න මෙතන දැම්මද මෙන්න මෙතෙන්ට දාන්න M අකුර අද උඹිද මගේ අකුර උත්තරේ M අකුරක්ද උඹනේ හරිනේ right ඊළඟට Q කොහටද දැම්මේ Q කොහටද දැම්මේ M දැම්මා මෙතෙන්ට M මෙතෙන්ට හරි M දැම්මේ මෙතෙන්ට M මෙතෙන්ට L මෙතෙන්ට Q බලන්න Q මම බෝඩ් එකේ පෙන්නන පස්සේ right ඊන හතර මාර ලේසි නේද රවුම් ගන්න ගණන් කරන්න මොකක්ද මේ 1යි 2යි 3යි නැත්නම් මේ වේල දාන්න ඉන්න මේ වේලයට කවුරු එකෙන් දානවා දෙන්නේ දැනකට ඉන්න මේ වේල දාන්න උන්න වේල දාන්න අවසන් කවචය හපන්න කියලා අවසන් කවචය ඇතුළේ කවච නෙවෙයි ඇතුළේ නෙවෙයි පිට කවච මේ තියෙන එකයි තියෙන්නේ එහෙනම් මෙන්න මෙතෙන්ට දාන්න කිව්වේ ඉන්න ඔකනේ වැඩි මේ පිටින් අන්න ඕන මම ඔන්න දැන් ඔය බෝඩ් එක අඳිනවා ඒක පැහැදිලි වෙයි තියා ගන්න වෙන්නේ නැහැ බෝඩ් එක. right ඔන්න කිව් හරිද එතන කිව්. ආර්යම් රවුම් කියලා බලන්න 1යි 2යි 3යි 4යි. එහෙනම් මෙන්න මේ දෙන්නගේ එක තැනකට එන්න ඕනේ. එතකොට අවසන් කවචේ දිහා මම රවුම් අවසන් කවචේ කොයි දෙක කොන් දිනවා මෙන්න එකක් තියෙනවා 1යි කියන්නේ. එහෙනම් මෙන්න මෙතන ආර් මෙන්න වැඩි මෙන්න ඔතන ආර් right මොහොම වෙන්නේ පුළොන්නාද නම් මෙතන Q මෙතන R අන්න හතර දෙනා නේ මෙන්න මෙහෙම දැම්මද මාර ලේසි නේද ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි ආවර්ත වර්ගයේ පිහිටීමයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඉගෙන ගන්න තියෙනවනේ සම්බන්ධක රවුම් ගාන මේ අංකයට සමානයි රවුම් ගාන රවුම් 1යි රවුම් 2යි රවුම් 3යි රවුම් 4යි කවච නේද රවුම් කියන්නේ කවච ශක්ති මට්ටම අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන 1යි 2යි 3යි 4යි 5යි එහෙම යන්නේ අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන හරි එහෙම දැන් මම දැම්මා කිව්වා right ඔන්න දැම්ම හරිද දැන් ප්‍රශ්න මේ හත දෙනාගෙන් අර ලේසි අන්න ගම් ප්‍රශ්න ස්කලිය ඩකලිය ඩකලිය බලමු යන්නේ මෙතට යමු මම ඉස්සෙල්ලා කරනවා ප්‍රත්‍යම මේක එල් මූල ද්‍රව්‍ය ස්ථානාවර්ත වගේ right අන්න ඒකම කරලා ඉවරයි දැන් ආවර්ත වගේ සටහන් කරන්න හරි වායු අවස්ථාවේ අනුකාකාරයෙන් පවතින එන්නේ රසායන රූපයෙන් ඒ ලිව්වද වායු අවස්ථාවේ අනුකාකාරයෙන් පවතින එන්නේ රසායනික සූත්‍රය එම් වල රසායනික සූත්‍රය නේද වායු අවස්ථාවේ අනුකාකාරයෙන් පවතින අනුකාකාරය කියන්නේ තනි පරමාණු නෙවෙයිනේ එම් ඉන්නේ කොහෙද වායු අවස්ථාවේද බලන්න එම් කියන්නේ මෙන්න මෙතන මෙන්න මූ එම් නේද හරිද එම් කියන්නේ ෆ්ලෝරින් නේද එම් කියන්නේ ෆ්ලෝරින් මෙන්න මේක නා මෙන්න මෙයා තමයි ඔය කියන්නේ F2 මතකද 2 වෙන කට්ටිය මතකද 2 වෙන කට්ටිය 2 වෙනවා මේ Cl2 F2
H2 ඔන්න බලන්න N2 නේද? මොහොම ඉන්නේ. තව ගමු. Cl2 N2 right. ඔන්න මොහොම එනවා තව O2 ලියන්නේ O2 right. O2 ඔන්න මොහොම 2 වෙන කට්ටියනේ ඉලෙක් පරමාණු දෙක සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය ද්වි පරමාණු කණු. මුචෙට් එකට කවුද? ද්වි පරමාණු කණු. ඉතින් මේ එක්කෙනෙක් මෙයා මෙතන ඉන්න කවුද? මෙන්න මෝ ඉන්නේ. හරි. ඒතකොට එයා ඉන්නේ අණුවක් විදිහට. තේරුණා? කවදාකවත් ලියනවද නිකන් Na2 නෑ ඒගොල්ලෝ ලියන්නේ තනි පරමාණු. හරිද? තනි පරමාණු. ඒගොල්ලෝ එහෙම ලියන්නේ නෑ. 2 දාන්නේ මේගොල්ලෝ විතරයි ඈ. මෙතන ඉන්න කෙනා කවුද මෙයා? හැබැයි උත්තරේ ලියන්නේ කවුද? උත්තරේ ලියන්න සංකේතයෙන් ලියන්න. සංකේතය ලියනකොට m අකුර දාන්න මෙන්න මෙතන මෙහෙම 2 කියලා දාන්න. පුරුද්දට ලියයි F2 කියලා ඈ. වැරදි එතකොට. මේක දාන්න M2 මෙයා ගැන ලියන්නේ අපිට කියලා නෑ එතන මූ දාලා ඒ විදියට කියන්නේ මෙයා ගැන කියන්නේ මෙයා විදියට පාවිච්චි කරලා ලියන්න. M2 කියලා දාන්න. M2 දාන්න. හරිද? වැඩි යනවද ළමයි? ඊළඟට යමු. ඔයාලා දන්නවද මේගොල්ලෝ වායි. අයක කියන්නම නැත්තම් දැන් ඔක කිව්වහම මේක නුකිය බෑ. මුතුන් දැන් දන්නවද? මෙතන කවුද? හීලියම් වායුවක්. මෙතන ආග පුතු වායුවක්. මෙතන නියෝනාග් නේ. වැරද්ද පොඩක් බෝඩ් පොඩ. ඔන්න කොහොම දාගමු මෙන්න මෙතන නියෝන් මෙතන ආගනේ. මේ තුන් දෙනාත් වායු ඈ. දැන් සමහර කටේ කොහොමද කියන්නේ කොහොමද? වායුවක් නම් 2 දාන්න ඕනේ. වායුවක් නම් 2 දාන්න ඕනේ. එහෙමද? වායුවක් නම් 2 දාන්න ඕනේ. සමහර කටේ මේ හරිනේ. මේ වායුව 2 දාලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? බැරි වෙලාකවත් M දුන්නා නම් මේ තැනකට ලියනවාද මේ M දුන්නා නම් එහෙම තැනකට ලියනවාද මේ M2 කියලා ලියනවා මෙහෙම තැනකට දුන්නා නම් නෑ එහෙම ලියන්න බෑ. මුන් තුන් දෙනා වායු සමයි. හරිද? කවදාකවත් He2 කියලා ලියනවද? Ne2 කියලා ලියනවද? Ar2 කියලා ලියනවද? අපිට පුරුද්ද ලොකු වෙන තමයි ලියයි. O2 වායු වල 2 දානවා. එහෙම මතිය ඉන්න කණ්ඩායමක් ඉන්නවා. වායු වල 2 දාන්න ඕනේ. එහෙනම් O2 N2 H2 එහෙනම් මේගොල්ලෝ වායු කියලා කිව්වනේ. ඉගෙන ගන්න තියනවා. ඉගෙන ගත්තාම මේගොල්ලෝ වායු. එහෙනම් ඒගොල්ලෝ 2 දාන්න ඕනේ. නෑ ඒගොල්ලෝ 2 දාන්නේ නෑ. ඇයි දාන්නේ නැත්තේ? එයාලා ඒක පරමාණුක වායු. ඒගොල්ලෝ බන්ධන හදන්නේ නෑනේ. තමන්ගේ කෙනෙක් එක්කවත් එහෙම බන්ධනයක් හදන්නේ නෑ. එහෙම එකක් ඇත්තවල නෑ. තේරුණාද? තමන්ගේ කෙනෙක් එක්කවත් එහෙම සම්බන්ධකමක් ඇති වෙන්නේ නෑ. හීලියම් දෙකේ නියෝන් දෙන්නේ ආගන් දෙන්නේ එහෙම තමන්ගේ කෙනෙක් එක්කම සම්බන්ධකම් ඇදෙන්න පිටත් තියා. පැහැදිලිද? අන්න ඒ නිසා ඒගොල්ලන්ට 2 දාන්න එපා. ඒක පරමාණුක වායු. තේරුණාද? කවුද? ඒක පරමාණුක වායු. හරි. එහෙනම් M2 දාන්න බෑ. M2. ඊළඟට යමුකෝ මෙන්න මේකට ඔන්න යනවා අපි ඊළඟට LM සංයෝජනේ විශේෂ සංයෝජන රසායන සූත්‍ර ලියන්න. අන්න අය සූත්‍රයක් අහන්න. පටලෙදී බලන්න වගු ඇතුළෙමයි ඉන්නේ. වගුවේ ඇතුළෙමයි ඉන්නේ. LM නේ. පයිකලා බලන්න LM ලියන්න. ඊළඟට LM මතුවෙන් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි මූල ද්‍රව්‍ය කුමක්? උත්තර ගන්න පුළුවන් මේ දෙක. නිකම්ම ගන්න එකක් දෙන්න ඕන. කිව්වා විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා කියලා මම පටන් ගන්න මොන කිව්වනේ මෙයාට යන්න ඍණතාවය වැඩි වෙනවා. කිව්වා රතුරෙන් පළමු අයිනිකන ශක්තිය අඩු මූල ද්‍රව්‍ය කුමක්? පළමු අයිනිකන ශක්තිය අඩුම කියන අහන්න. කිව්වා. ඔන්න වැඩි පටන් ගන්නකො.
ප්‍රයෝගයක් දෙන්න. ප්‍රයෝගයක් දෙන්න. කොහොමද ඉතින් ඔයාලා නිදා ගන්න නැහැ නේ? නේද? 10ටවත් නෑ තාම. අයියෝ. තරලයි. හරි. LM සංයෝජනයේ රසායනික සූත්‍රය. LM හොයාගන්න LM සූත්‍රය ලිව්වද? මෙන්න L ඉන්නවා, මෙන්න L ඉන්නවා, මෙන්න L, මෙන්න M. අපි නිකමට මුන් දෙන්න ගැන ලියන්න කලින් අර සැබෑ මූලද්‍රව්‍ය දෙන්න දාලා බලමුද? හරිද? සැබෑ මුන් දෙන්න දාලා බලමු. L කියන්නේ කවුද? L කියන්නේ කාබන්. එතකොට L කියන්නේ කාබන්. අපිට ගන්නේ M කියන්නේ ක්ලෝරින්. මෙන්න මෙහෙම ඉන්නේ. නෑනේ. තව ඉලක්කම් ගන්නෙ නෑ. හතරනේ කාණ්ඩ ඉලක්කම 4. එනවා එක මෙතන 4යි. මුගේ ඉලක්කම මෙතන. ඔව්. කාබන් ඉලක්කම මෙතන 4. ක්ලෝරින් එක මෙතන එක ලියන්නේ නෑ. එක ලියන්නේ නෑ. එතකොට ඔන්න කොහොම කියනවා. කොහොමනේ? කොහොම තමයි. එයා තමයි මේ ලියන්නේ. හරිද? ඉතින් L ගේ 4 මෙතනින් දාන්න. පුරුද්දට ලියෙවෙයි මේක ඈ මේක ලියන්න. M ගේ එකනේ එක මෙතන ලියන්න එපා. LM4 හරි LM4 වැට උනාද ඉලක්කම මාරු කරන බව දන්නවනේ නේ. දැන් ඉලක්කම මාරු කරනකොට මේ ඉලක්කම් නෙවෙයි ඈ 4 වෙනි කාණ්ඩේ නම් මුගින්ගේ ඉලක්කම 4 මේ දෙපැත්තේ ඉලක්කම් 2 3 ඔය ඉලක්කම් ටික දාගන්න. සංයුතම තමයි කියන්නේ. ඒ මගේ නම ඕනේ නැහැ සූත්‍රය ලියලා. කොහොම ඉලක්කම දාන්නේ අපුරුද්දට වගේ. හිත ගන්නවා ගැන දැයි වේවා. ලස්සන රටාවක් තියෙන මේ 4 3 2 1. ඉලක්කම් ටික මාරු කරා. කොච්චරද? සූත්‍රය කියන්නේ කිව්වොත් මෙන්න මේකේ දීලා. මේකේ දීලා ඒ සූත්‍රය කියන්නේ දැන් L හා M. එතකොට මේ L දැම්මා M දැම්මා L වල යට 4 උඩ දැම්මා මේ පැත්තට M ගේ 1 එක දැම්මා මේ M ගේ 1 එක මෙතන එක ලියන්නේ නැහැ ඒකම LM4 මේ ඉලක්කම් ටික රටාවට ලියා ගන්න. ඔක නමක් කියනවා. මේ ඉලක්කම් වලට කියන මොකක් කියලාද? සංයුතතාවය. අපිට සංයුතතාවය කියන වචන ඕනේ නැහැ නේ මේක ලියා ගන්න. ඉලක්කම් ටිකක් දානවා හරි. මේ ඉලක්කම් දාන්න. සමහර නෙමෙයි රටාවට මේ රටාවට ඉලක්කම් ටික දාගන්න. ඒවට කියන නම් මොකක්ද කියලා මේක ලියා ගන්නකොට ඕනේ වෙන්නේ නැහැ. සූත්‍රය ලියා ගන්න මේ ඉලක්කම මාරු කරන්න දෙදී. මෙයාගේ ඉලක්කම එක මෙයාගේ ඉලක්කම හතර ඔය දෙක මාරු කරා. ලේසි ඈ. ඒක ලේසි. right. ළමයිනේ කොහමද වැඩ යනවද? යනවා. තලයක් තියෙනවද නේ? විද්‍යුත් හිණතාවයේ වැඩිම එකම මොකක්ද? LM ගිය තුනේ විද්‍යුත් හිණතාව. බලි කිදේ. කොහෙද එන්නේ? මේ ඔක්කොම විභාග ප්‍රශ්න ඈ. විභාගයට ඇවිල්ලා තියෙන ප්‍රශ්න මේ තියෙන ඔක්කොම. කවුගේ විභාග පේපර් උන්න බලනවා නම් ඔයගොල්ලන්ට අහු වෙලා ඉතිවුවා. විභාගෙම කොච්චර ලේසිද බලන්න. ආයි විද්‍යාවට එකක් ගන්නවා කියන්නේ කායි. දිගටම කරනවා මේක හරි. ඕගොල්ලෝ විභාගේ මේ තියනවා කරනවා. දිගට හල්ලන්න. තවස් දෙකයි පැය 6යි. හරි. මේ පැත්තට යන්න වැඩි වෙනවා. මුට වඩා මුගේ වැඩි. විද්‍යුත් හිණතාවය වැඩි වෙන්නේ මුගේ. මුට වඩා මුගේ වැඩි. එකම පේලිය හටනකොට වැඩි වෙනවා. එහෙනම් M ගේ වැඩි ඈ. M ගේ වැඩි. විද්‍යුත් හිණතාවය M ගේ වැඩි. හරි. M ගේ වැඩි විද්‍යුත් හිණතාවය. දැන් අර මම පටන් ගන්නකොටම කියමු කතන්දරේ උන්න ආයෙ එනවා. ඉතින් මෙන්න මේ දෙක බලන්න. QR අතරේ පරිමාණ ශක්තිය රුයි. දැන් ඔය අයනීකරණ ශක්තිය විචුරිනතාවය ගැන නැවත එන හින්දා ටිකක් අපි ටිකක් පුළුවන් අය ඉන්නවා දැන් නේද? මේ කාණ්ඩයක පහළට යනකොට
කාණ්ඩයක පහළට යනකොට අඩු වෙනවා. හරහාට යනකොට වැඩි වෙනවා. ඔන්න ඕකේ මත තියාගන්න තියෙන්නේ. ඕක මත තියාගන්න. පහළට අඩු වෙනවා හරහාට වැඩි වෙනවා. මොනවද ගුණ දෙක? විද්‍යුත් ඍණතාවයයි අයනීකරණ ශක්තියයි. හරි. ඔය දෙකම මේ පැත්තට වැඩි වෙනවා පහළට අඩු වෙනවා. හරි. ඒතර Q-ට වඩා R අඩුයි. Q-ට වඩා R අඩුයි. එහෙනම් මේ දෙන්නගෙන් අයනීකරණ ශක්තිය අඩුම කෙනා කවුද? R. විද්‍යුත් ඍණතාවය අඩුම කෙනා කවුද? R. එකම පීරියද? එකම පීරිය. මේකට වඩා නෑකට. පහළට අඩු වෙනවා හරහාට වැඩි වෙනවා. හරිද? දැන් මේ අර ප්‍රස්ථාර දෙක ඇඳගත්තා නම් මාර්ගය. මතකයි ප්‍රස්ථාර දෙක අඳින්න කියන්නේ. මම කලින් කියලා තියෙනවා එක අවස්ථාවල ඒ නැතුව දාන්නකට දෙන්නේ. ප්‍රස්ථාර දෙක අඳිනව නේද? විද්‍යුත් ඍණතාවයයි අයනීකරණ ශක්තිය. මොකක්ද මේ දෙක ගැන සුට්ට කතා කරමුද මේ දෙන්න ගැන? සමහරට අහුවෙ නැත්නම් ඔන්න මුලින්ම සූට මම මතක් කරලා දෙන්න. හරි. සුට්ට මතක් කරලා මුලින්ම. හරි. අයනීකරණ ශක්තියයි විද්‍යුත් ඍණතාවය. දැන් මේ ඔය දෙක ප්‍රස්ථාරයක ඇඳලා ඉස්සර ඊට පස්සේ මම කියන්නේ. ප්‍රස්ථාර දෙක අඳින්න මෙන්න මේ කරගෙන පටන් ගන්න. හරිද? ප්‍රස්ථාර දෙක අඳිනවනේ. ඔව් අච්චුපිට තියෙනවා. දැන් ඕක දැන් මතකේ තියෙන්න. අච්චුපිට තිබ්බට බෑ. මතකේ තියෙන්න අඳින්න ක්‍රමයකට මෙන්න මේ මඳින්න ඈ. ආමන්ත්‍රණවලදී මම මේක ඇඳලා තියෙනවා. මතකයක් ඇති කියලා හිතලා මම අය ආමන්ත්‍රණේ යාළුවත් එක්කම ඉන්නකොට සමහර ඒවා මේ මට වඩා යාළුවගේ ඒවා නැහන්නේ. එතකොට මේවා එලා හුඟින් නැති වෙයි. ඒ නිසා මම අයවතාවක් බඩු අඳින්න යන්නේ. right. ඔන්න ප්‍රස්ථාර දෙක නේද? හරි. ප්‍රස්ථාර දෙක හිතින් අඳින්න මේ විදිය තමයි කතා කරන්නේ. හිතින් අඳින්න විදිය. මේකට මම ගන්නේ විද්‍යුත් අනික ශක්තිය ගන්න ඈ. අයනීකරණ ශක්තිය. මේකට ගන්නේ විද්‍යුත් ඍණතාවය. දැන් ප්‍රස්ථාර අඳින්න කොහොමද? ප්‍රස්ථාර දෙක අඳින්න. දැන් මම අඳින්න කලින් ඔයාගේ මතකයේ තියෙනවද කියලා බලන්න ඉස්සෙල්ලා. එතකොට නෙති ටිකක්. ගැම්මක් එන්නේ. හරි. උත්තරේ මේ වෙනවා යාළුවේ. අර උත්තරේ R කියලා එවලා තියෙනවා. අයනීකරණ ශක්තිය වෙන්නේ කෙනා කවුද? R නේ. R කියලා. විද්‍යුත් ඍණතාවයේ අයනීකරණ ශක්තියයි ප්‍රස්ථාර දෙක මතකයෙන් අඳින්න පුළුවන් නම් වැඩේ ගොඩ. මොකද හැමදාම පාරේම අහනවා. හරි. ඔක ඇඳගන්න ක්‍රමයක් දන්නවනම් වැඩේ ගොඩ. පුළුවන් ගොඩක් අය පුළුවන්. දැන් රිමයින්ඩ් ඕන. ඔන්න මෙහෙමවත් try කරලා බලන්න. මම කියනවා. ඇඳගන්න අයනීකරණ ශක්තිය අඳිනකොට මෙන්න මෙහෙම රේඛා දෙකක් ගහගන්න. ඔය පස්සේ මකන්න වෙනවා. මේක අඳිනකොට මෙහෙම රේඛා දෙකක් ගහගන්න. පස්සේ මකන්න වෙනින්ද පැන්සලෙන් අතර ගමන්න ඔය රේඛා දෙක. හැම වෙලාවෙම මොන වගේ රේඛා දෙකක් ගහගන්න. හරි. ගහගෙන දැන් ෂූට් මතකේ නැද්ද? මේක අර දැති වගේ නෝ. මේක මැදින් පටන් ගන්න. මැදින් පටන් අරගෙන උඩට යවන්න. පහළට යවන්න. හන්දකට ගියා බෑවුමකට ආවා. රේඛා දෙකෙන් පිට යවන්න. ඊළඟට ලොකු කන්දකුයි පොඩි බෑවුම. ආයමත් ලොකු කන්දයි බෑවුම ආය කන්ද. එක්සැක්ට් ක්‍රමයක් තියෙනවා. කොහොමද? ආයමත් ඔය විදිහට වෙනවා. ලොකු කන්දයි බෑවුම. ලොකු පොඩි කන්දයි
දැවුමයි ලොක්කන්ද. අන්න ඇද වුණා, අන්න ඇද වුණා, අන්න ඇද වුණා. ඔන්නෝම යනවා. ඔන්න ඔක අනිත් තියෙන්නේ එකකින් විද්‍යාව කියලා එක අදිනකොට ඔන්න ඔකට තව එකක් කියනවා පහළ. ඇවිල්ලා කොහොම යනවා. ඔන්නෝමනේ. දැන් මකන්න. කහාරිව මකන්න කිව්ව කහාරිව මකන්න. ඔන්න කොහොම මකලා. ඔන්න ඔතන ඔච්චර. ඒක ප්‍රස්තාර මත ගන්න ඕනේ. ප්‍රස්තාරවත් තිබ්බහම දැන් මූලද්‍රව්‍ය දාන්න. මූලද්‍රව්‍ය දාන්න. මූලද්‍රව්‍ය ටික දාන්න. හයිඩ්‍රජන්, හීලියම්, උඩම ඉන්නේ උන් 8 වෙනි කාණ්ඩේ. එහෙමත් මතකේ තියෙනවනේ. හීලියම්, නියෝන්, හයිඩ්‍රජන් හීලියම් පාටක නියෝන් නා. කොහෙන්ද පාටකනේ? හයිඩ්‍රජන් හීලියම්, ලිතියම් නේ, ලිතියම්, බෙරීලියම්, බෝරෝන්. මේක මැද එකක් වෙනවා කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. අන්න 8 වෙනි කාණ්ඩයට සෙට් වුණා අවසානයේ. නියෝන්. හරි. මේක. ඊට පස්සේ තුන්වෙනි ආවර්ත. සෝඩියම්, සෝඩියම්. සෝඩියම්, හරිද? මැග්නීසියම්, ඇලුමිනියම් දාගෙන යන්න ඕම. සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් ආග. මේ මෙතන පොඩක් එකතු වෙලා වගේ වෙනම ඉන්න ඕනේ. පොටෑසියම්, කැල්සියම්. ඕක බෙහෙත් කරගන්න. පුරවන්නේ පුළුවන්ද? මේකට යන්න ඈ. මේකේ අඳින්නේ මෙහෙම. මේකේ අර කැඩෙන්නේ නැහැ. පහළට යන්නේ නැහැ. ඔන්න ඒවා මතකේ තියෙනවා එහෙම මතකයක් තියෙනවා. මොකක්ද මතකේ තියෙන්නේ? මේ මෙහෙම පහළට එන්නේ නැහැ. එතකොට මේක මෙහෙම තිත් දෙකක් දාගෙන ඔන්නම දාගෙන ඔන්නෝම නිකන් ඇඳලා ඔන්නෝම එම් අකුරක් අහගන්න. එම් අකුරක්. එම් අකුර දෙපැත්තෙන් ඔන්නෝම දෙකක් දාගන්න. ඊට පස්සේ මේක මකන්න. මේ කහයි ටික මකන්න. කලින් ඇදපුවා මකන්න. ඔච්චර. ඉරිගෑල් දෙපැත්තේ ගහලා තිබුණේ තිත් දෙක දැම්මා මෙතන ටිකක් දාලා එම් අකුරක් වගේ ගහලා එම් දැන් අර වගේ බුද්ධ ටික දැම්මා ටික දාලා ගන්න. හයිඩ්‍රජන් lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine. ये आवर्ती मान लीजिए कुबली बरे lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine. करेंगे कोई मत. इधर आप जरा sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine. कितना chlorine? इधर से potassium, calcium. මම ඉන්නේ ඒක බේර පොඩ්ඩක් පුරු වෙන්න මම පිට කලින් කැඳලා දීලා තියෙනවා. ඒතර උඩම ඉන්නේ කවුද යටම ඉන්නේ කවුද මැද ඉන්නේ කවුද ඌව ලස්සනට එනවා ඈ. රටාවල තව ප්‍රශ්නයකදී මම ආයෙත් ආපහු කනිනවා. දැන් පොඩ්ඩක් ඉක්මනින් අද දැම්මා. මෙන්න මේකේ අයහන වර කලින් විදිහේ ප්‍රශ්නේ. LQ සාධන ඔක්සයිඩ් ආම්ලික බාෂ්මික බව. L සහ Q ඔක්සයිඩ්. L සහ Q. දැන් කොහොමද ඉන්නේ? මේ L කියන්නේ කාබන්. කාබන් ඩයොක්සයිඩ් එතකොට මෙතන නේද? ආම්ලික. අලෝහනේ ඒව අලෝහ. ඒ අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. Q කියන්නේ
ලෝහයක්. ලෝහයක්. එයාගේ ඔක්සයිඩේ බාෂ්පීකරණය. දැන් හදාගන්න. මෙයා ආම්ලිකයි මෙයා බාෂ්පීකයි. මෙයා ආම්ලිකයි මෙයා බාෂ්පීකයි. එහෙම දාන්න. මෙයා ආම්ලික මෙයා බාෂ්පීක. එහෙම දාන්න. හරි. මොකද දැන් මෙයා ආම්ලිකයි මෙයා බාෂ්පීකයි. දැන්ට මත තියාගන්න ඉස්සරහට තව කාටද මොකක්ද මයික්‍රෝ ගැන කතා කරමු. මෙන්න මේ L කියලා කියන්නේ කාබන් අලෝහයක්. හරිද? අලෝහයක්. අලෝහයේ ඔක්සයිඩය. බලන්න බාස් ආම්පර්. අලෝහයේ ඔක්සයිඩය ආම්පර්. හරි. ලෝහයක් නේ කිව් කියන්නේ. කිව් වල ඔක්සයිඩය බාස්නිකයි. මේ ආම්ලිකයි මෙයා බාස්නිකයි. ආම්ලික බාස්නික බව සඳහන් කරන්නේ. බලන්න අවුරු හරිනේ. හරි. right. කියන්න කොහොමද තත්ත්වය කියලා. තත්ත්වය කොහොමද වෙන්නේ? මෙතෙක් කතා කරපුවා කොහොමද? මෙතෙක් කතා කරපුවා රසායනික විද්‍යාව දිගටම මෙහෙම කරගෙන ගියපුවාම හරි කොට යනවා. අනිවාර්යයෙන්ම කොට යනවා. අපේ ප්‍රාථමික රසායනික විද්‍යාව තමයි කරගෙන යන්නේ. හරිද? මට කියන්නකෝ දැන් වැඩි කොට ගිහිල්ලාද කොහොමද වැඩි? පොඩි කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ ඉතින් මම දැනගන්න ඔයාලගේ වැඩි කොහොමද යනවද කියලා. ගිහින්නවත් නැහැ කවුරුවත් නේද මැටි. අන්න ඉන්නවා. වීඩියෝ ඔන් කරලා බලමුද ඒකට වගේ එකක් කමෙන්ට් එකක් ඔයාලා. කැමති නැහැ? වීඩියෝ ඔන් කරන්න එපා. නේ. මොකද මේක ඔන් කරලා දිද්දන්නේ. නේ. අවුලක් නැහැ සර්. පැහැදිලි. ඔව් සර් තේරුණා. වෙනද ඕනේ සර් මම ඉංග්‍රීසි මීඩියම් අර ගෲප් එකේ අද මේ කියන්නේ සර් මම ඉංග්‍රීසි මීඩියම් අර ගෲප් අර දෙකේ වෙනස පොඩ්ඩක් කියනවද? අනිත් ඒවා තේරුණා. ඒ දෙකේ වෙනස මොකක්ද? කලින් ඒවා නම් තේරුණා. මේ දෙක වෙනස මොකක්ද සර් පොඩ්ඩක්. මොකක් ගැනද කියලා මට තේරෙන්නේ නැහැ. මොකේ වෙනසද මේ 8යි 20 මොකේ වෙනස කියලා මට පැහැදිලි නැහැ. දෙකේ වෙනස කිව්වේ මට පැහැදිලිව එවන්න මට මතක් කරලා පැහැදිලි මතක ඔය කියන විදිහට එකක් නේද දෙකේ වෙනස අන්ත තේරුණා වලින් කියලා හරි දැන් මේවත් වැඩි දැන් අපි මෙහෙම දැන් මේ වැඩේ මෙහෙම එක පාරටම මම මේ ලියන ඒවට උත්තර ඔයාලට ගන්න බැරි වෙන්නත් ඇති පැහැදිලිද ඒකට එච්චර හිතන්න එපා මේ මම කියන රසායනික විද්‍යාව තමයි මම දීලා තියෙන ටියුට් එකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ බහුවර්ණ සෙට් එකක් තියෙනවා බිඳුවගත සෙට් එකක් තියෙනවා දැන් මේ පළවෙනි එකට වඩා දෙක ලේසි වෙනවා දෙකට වඩා තුන්වෙනි ප්‍රශ්නේ ලේසි වෙනවා එහෙම තමයි ටික අහු වෙන්නේ පැහැදිලිද මම මේක බිඳුවේ ඉඳලාම අර මැසේජ් දැම්මම පුතා බලන්න පොඩක් ඉන්න මේ බිඳුවේ ඉඳලාම පාඩම් කරනවා නෙමෙයි පාඩමට යන්නේ ප්‍රශ්න වලට ඒතර කොහේ හරි තැනකින් උඩට අහු වෙනවා මේ හරිද පළවෙනි පාඩනේ දැන් පළවෙනි ප්‍රශ්නේ තිබුණාම දෙවෙනි ප්‍රශ්නේ තිබුණා හරිද සමහර තුන්වෙනි ප්‍රශ්නේත් ඒවම තිබුණා දැන් බලන්න සූත්‍ර ලියන්න තියෙන හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාස හැම වෙලාවෙම ලියන්න තියෙනවා එතකොට ආයනිකද බන්ධනයක්ද සහසංයුජ බන්ධනයක්ද ඊට පස්සේ ආම්ලිකද බාෂ්මිකද ඔක්සයිඩ් ඉතින් මේවමනේ යන්නේ මේ සෙට් එකමනේ යන්නේ දැන් බානු ටියුට් එකේ දීලා තියෙන ප්‍රශ්න
හැම එකක්ම මේ වගේ වගේ තමයි තියෙන්නේ. එතකොට පළවෙනි එක කරන්න එක හරියටම තේරුම් නැත්නම් දෙවෙනි එක ඊට වඩා චුට්ටක් තේරෙයි. මම කියන්නේ ඔය හරියට වැට උඩ ඉන්න සමහර අයට දැන් අහුල නැති අය මේ කියන්නේ පළවෙනි එකෙන්ම තේරෙනවා කියලා දෙයක් නැහැ. තමයි පළවෙනි එක කරලා දෙවෙනි එක කරලා තුන්වෙනි එක තමයි පස්වෙනි එක කරනකොට සමහර අය තේරෙයි. පස්වෙනි ප්‍රශ්න කරනකොට වගේ. සමහරවිට 10 වෙනි ප්‍රශ්න කරනකොට සමහර අය තේරෙයි. පළවෙනි එක දෙවෙනි එක වගේ කරනකොට සමහර අයට තේරෙයි. එහෙමයි යන්නේ. අල්ලගෙන ඉන්න ඕනේ වෙන්නේ. රසායන විද්‍යාව මම දිගටම දැන් මේක කරන්නේ දවස් දෙකම. එතකොට වැඩේ ගොඩ යනවා. ඉවසීමෙන් ටිකෙන් ටික මොනවා හරි දෙයක් අල්ලගන්න ඉගෙන ගන්න මේ අවබෝධ කරගන්න try එක දෙන්න ඕන. ඒක තමයි වැඩේ ගොඩ යන්නේ. හරි. එකපාරට එකම ප්‍රශ්නේ සමහර ප්‍රශ්න බැරි වෙන්නත් පුළුවන්. සමහර ඒවා හරි ලේසි වෙන්නත් පුළුවන්. ටිකෙන් ටික කරනකොට වැඩේ අහුවේ. එහෙම ඉන්න ඕනේ. ඉවසලා බලන්න අහගෙන ඉන්න ඕනේ. හරි. බලන්න මෙයා ඉවර තියෙන්නේ ඒ කිව්වෙස ඔය බෝඩ් එකේ තියෙන දෙකේ වෙනස පොඩ්ඩක් මේ දෙකේ වෙනස. හරි. මෙතන කියන්නේ ඔයා ඉංග්‍රීසි මීඩියම් එකේ වචන අවුල නැතුව ඇති ඒක මේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන තියෙන්නේ ආයනීකරණ ශක්තිය. මම ඒක පැහැදිලි කරනවා. මම මේ ප්‍රස්තාර දෙක අන්තිමේ විදිය මම කිව්වේ ආයනීකරණ ශක්තියයි විද්‍යුත්ිකතාවයයි කියන එක පැහැදිලි කරනවා. තව මම පැහැදිලි කරේ නැහැ. හරිද? මම ප්‍රස්තාර දෙක මෙන්න මේ ප්‍රස්තාර දෙක ඇඳ ගන්න උරු වෙන කෙටි ක්‍රමය කියලා දුන්නා. හරිද? මේ ප්‍රස්තාර නම් දෙන්න කෙටි ක්‍රමයක් මේක දෙන කෙටි ක්‍රමයක්. ප්‍රස්තාර දෙක ඇඳ ගන්න ආයනීකරණ ශක්තිය මොකද්ද? විද්‍යුත්ිකතාවය මොකද්ද කියලා දැනගන්න නැතුව ප්‍රස්තාර දෙක අඳින්න පුරුදු වෙන්න. මම මේ රටාවට පුරුදු වෙන්න. විද්‍යාවක් මේක නෑ. මේක විතරක් අඳින්න තියෙන්නේ. මේක අධ්‍යක්ෂ මම ගැහුවා. උඩට ගියා පහළට ආවා. ඔහොම කෙලි ගියා. ඔක අල්ලගන්න. හරිද? ඊළඟට මේ දෙකේ වෙනස මොකද්ද කියන එක මම ඊළඟට කියලා දෙන්න යන්නේ. හරි. ඔන්න ඒක තමයි යන්නේ මම දැන් ඊළඟට. අද මම මේ 11 වෙනකම්ම කරන්නේ ඉස්ලාම් දවසේ චුට්ටක් කරා. මම කිව්වනේ මෙතන පොඩි අඩුපාඩුකම් කීපයක් තියෙනවා කියලා. ඒ ටිකක් හදාන්න බ්‍රහස්පතින්දා වැඩි පැය 3ම යනවා. ලෑස්තිලා ඉන්න ඕනේ. බ්‍රහස්පතින්දා 8ට පටන් අරන් 11ට ඉවර වෙනවා. අද මම චූටක් කලින් වගේ නවත්තනවා. හරි. මේ පොඩ්ඩක් මේ දෙක ගැන පොඩ්ඩක් කියලා නවත්තනවා. හරි. ඊළඟ දවසේ පැය 3ම ගිම ගහන්න බලන් ඉන්න. හරි. කාවත් බීලා ලෑස්තිලා හරිද? වීඩියෝ කොල් කරන්න පුළුවන් විදිහට මුණ හදාගෙන ඉන්න. හරි. වීඩියෝ කොල් කරන්න බැරි මුණක් නේ තියෙන්නේ ඈ. හරි. ඔය කතන්දරේ මම කියන අර අයනිකරණ ශක්තිය ගැන ටුට්ටක් හරි. දැන් පරමාණුක ඔය අවසානයේ වනේ ඔය එළියට දාන්න හරි ගන්න හරි බලන්න මේ බලන්න. දැන් ඔන්න මේ පරමාණුවක් තියෙන. ඔන්න නියස්තිය, ඔන්න ශක්ති මට්ටමක්, මෙන්න තව ශක්ති මට්ටමක්, ඔන්න ශක්ති මට්ටම් දෙකක් තියෙන එකක්. හරි දැන් මු ඉන්නේ දෙවන ආවර්තය එකක් ඈ. දෙවන ආවර්තනේ ශක්ති මට්ටම් දෙකයි, ශවුන් දෙකයි. අපි හිතමුකෝ මුගේ අවසාන කවචය රයිට් මෙන්න මේ පළවෙනි කවචය. මේ ඇතුලේ කවචයේම මොනවත් වෙන්නේ නැහැ. ඇතුලේ වෙනස් වෙන්නේ නැහැ. මොනවද කියලා තියෙන්නේ? දැන් කොල්ලෙක් කෙල්ලෙක්ගේම සම්බන්ධ වුණාම උගේ අවයව දරලා දෙන්නේ නැහැ නේ. නේ? ඇඟ ඇතුලේ තියෙනවා දෙන්නේ නැහැ. එළියේ තියෙනවා තමයි දෙන්න දෙන්න try කරන්නේ. පැහැදිලිද? නැත්නම් ආත්මාව හෘද එහෙම ගවලා දෙනවද? නෑ ඇතුලේ ඒවා දෙන්නේ නැහැ. එහෙම තියන්න. හරිද? පැහැදිලිද? එහෙමනේ? ඔව්. ආත්මාව දුන්නා මේක. එහෙම මුත් ඉන්නවා නේ. හරි. දැන් අපිට මෙතන එකෙක් ඉන්නේ කියලා ඉලෙක්ට්‍රෝන. දැන් මේක මොකද කරන්නේ? මේ ඉලෙක්ට්‍රෝනිය මු දෙන්න තමයි try කරන්නේ. පැහැදිලිද? මේ ඉලෙක්ට්‍රෝනේ දෙනවා. අපි හිතමු තව එකෙක් ඉන්නවා. ඔන්න බලන්න චුට්ටක් මම ඉන්නේ. හරිද? අද මම චුට්ටයි මේ ගැන කතා කරන්නේ නැහැ. වෙලාව හැටියට චුට්ටක් ගැන කතා කරන්නේ. හරි. ඊළඟ දවසේ ප්‍රශ්න කරනකොට තව ටිකක් එනවා මේකට. ඔන්න දැන් මේක බලමු. හරි. මුගේ අවසාන එකේ ඔන්න බලන්න. මුගේ අවසාන එකෙන් දෙකක් තියෙනවා. මූ try කරනවා මේ දෙකම දෙන්න. මූ try කරනවා මේක දෙන්න. එතකොට අර 8 වෙනි කාණ්ඩය වගේ වෙන්නේ. එතකොට එහෙම තමයි වෙන්නේ. එතකොට දැන් දෙකම එකපාර දෙන්න තියෙනකොට මේ දෙකෙන් ඉස්සලා එකක් නේ පිට කරන්නේ. ඊට පස්සේ තමයි අනිත් එක පිට කරන්නේ. මේක නයි එකයි තියෙන්නේ මූ එක පිට කරන්නේ. දැන් මෙහෙම කතාවක් තියෙනවා. මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මුගේ එකක් පිට කරනන්න ද ලේසි මුගේ එකක් පිට කරන්නද ලේසි කියලා ඇහුවොත් උත්තරයක් තියෙනවද? මොනවා පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔය දෙන්නගේ ඉලෙක්ට්‍රෝනයක් අවසන් කවචේ ඉවත් කරනවා අයින් කරනවා නම් හරිද? ලේසි කාටද? ලේසි කාටද? අපිට පිටින් එකක් එනවා මේ පිටින් එකක් එනවා. මේ ගෙදරට එනවා.
මේ ගෙදරට ඇවිල්ලා මෙයාව එළියට ගන්නවා. දැන් වැටක් එහෙම තියනවා. මේක එකටක් එහෙම තියනවා. මේ ගේ ළඟට ගියා. මේ ඉන්නේ මේ ගෙදර මේ ළමයෙක් ඉන්නේ. මේ ළමයි ඉන්නේ මේ ළමයා උදේ එළියට ගන්නවා. හරිද? අපි නිකපොඩ මෙහෙම පොඩ්ඩක් තේරුම් ගන්න මෙහෙම දාමුකෝ මේක තමයි කොල්ලා. හරිද? මූ කොල්ලා. හරි. කොල්ලෙක් වගේ පේනවනේ. හරි කොල්ලා හරි. මේ තමයි කෙල්ල. දැන් මූ try කරන්නේ කොහොම හරි දැන් ගෙදර දෙමව්පියෝ ඉන්නවා. මේ දෙමව්පියෝ. ඔන්න දෙමව්පියෝ හරිද? ඔය දෙමව්පියෝ. මේක දෙමව්පියෝ. ඇයි දැන් මේ දෙමව්පියෝ කියන්නේ මේගොල්ලෝ? මේ න්‍යාස්තිය දෙමව්පියෝ වෙයිම මූ හැම වෙලාවෙම මේගොල්ලෝ මේ ඇදගෙන ඉන්නේ. හරි දෙමව්පියෝ ගෙදර අම්මලා තාත්තලා ඔයාලා බලා ඉන්නවා වගේ. මෙයාලා මේගොල්ලෝ හොඳට ඇහැ කහගෙන ඉන්නේ. අපිට යන්න දෙන්නේ නැහැ. මෙතනත් එහෙම. හරිද? දැන් මූට ඕනේ මේ අපි එකකට ගමු උදාහරණයකට හරි දැන් මෙන්න මේ ගෑනු ළමයාව පොඩි chat එකකට එළියට ගන්න ඕනේ. හරිද? දෙමව්පියෝ ගෙදර නෙවෙයි එළියට ගන්න. මෙතනත් බොරවන. මේ දෙන්නයි කෙනෙක් ගන්න ඕනේ. ලේසි මූට කවුරු කොයි ගෙදරින් එක්කෙනෙක් ගන්නද? මේ ගෙදරින් ගන්න කාටද ලේසි? කාටද ලේසි? කවුරු ගන්න එකද ලේසි? හරිද? තමයි මෙයාව එළියට දක්වන්න ලේසි. මෙයාව දක්වන්න අමාරු. මේක එක්කෙනෙක් ගන්නවට වඩා මේක ගන්න ලේසි. ඒක හිතනවාද? හරි. දැන් හිතන්නකෝ මේ දෙමව්පියෝ කියලා. දැන් දෙමව්පියෝ ඔන්න මේ අම්මා පොතාට හරි අම්මයි තාත්තලා හිතමුකෝ. දැන් එයාලා ඔන්න දැන් ගෙදර කුස්සිය අම්මා කියලා හිතමුකෝ. අම්මා ගෙදර කුස්සිය ඔන්න ඔය ඉන්නවා. හරි. එතකොට දැන් මේ ඉන්නේ ළමයා. මේ ළමයා ඔන්න ඉන්නේ එළියේ මෙදුලේ. සෙල්ලම් කර කර ඉන්නේ. දැන් අම්මට ඇහෙනවා ළමයා කෝම්පිට්ටු හදනවා අම්මා නම් බද්ද ඇහෙනවා. දැන් අම්මට මේ ළමයා ඉන්න බව දන්නවා. කුස්සියේ ඉන්නවා අම්මා දැනෙනවා. අයියට ගිහිලා විශේෂයෙන්ම හොයලා බලන්න ඕනේ නැහැ. ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ නැහැ මේ අම්මට මේ ළමයා ඉන්න බව දැනගන්න. හැබැයි මෙතන එහෙම නැහැ. මේ අම්මා කුස්සියේ උයෝවේ ඉන්නකොට මේ ළමයි දෙන්න එළිය සෙල්ලම් කර කර ඉන්නවා නම් හරිද? කොම්පිටු සද්ද නම් මන ඔක්කොම ඇහෙයි. හැබැයි අම්මට පොඩි ගැටලුවක් තියෙනවා. මොකද්ද මේ දෙන්නම ඉන්නවද දන්නේ නැහැ. එකෙක්ද ඉන්නේ දන්නේ නැහැ. එකෙක් ගිහිල්ලද දන්නේ නැහැ. ඒ හින්දා මේ අම්මට වෙනවා එළියට ඇවිල්ලා බලන්න දෙන්නම ඉන්නවද? සද්දපත් ඇහුණත් ඇවිල්ලා බලන්න. මොකද දෙන්නගේ එකෙක් ගිහිල්ලද දන්නේ නැහැ. ඒ හින්දා මෙන්න මේ න්‍යාස්තිය මේ ඉලෙක්ට්‍රෝනය කෙරෙහි දක්වන ආකර්ෂණයට වඩා මෙතන ආකර්ෂණ බලය වැඩි. තේරුණා? මෙතන ආකර්ෂණ බලය වැඩි. මෙතන මේ දෙමව්පියෝ මේ ළමයි කෙරේ දක්වන බැල්ම වැඩි. ඇද්දකරම ඉන්නේ හැම වෙලාවෙම. මෙතන එහෙම නැහැ. ඒ නිසා මූට ලේසි මේ දෙන්නගේ එක්කෙනෙක් ගන්නවට අම්මා මෙතන බලාගෙන ඉන්නවනේ මේ දෙන්න දිහා. මෙතන අම්මා බලාගෙන නැහැ අම්මා කුස්සියේ ඉන්නේ එළියෙ මුදෙන්නේ. ඒක ලේසියෙන්ම අපිට මෙයාගේ එක්කෙනෙක් මෙයාට ගන්න පුළුවන්. මෙයාව ගන්න ලේසි. අපි කියනවා ඒ හින්දා දෙන්න මෙයාගේ අයනීකරණ ශක්තිය අඩුයි. මුගේ අයනීකරණ ශක්තිය අඩුයි. මුගේ අයනීකරණ ශක්තිය වැඩි. එහෙනම් මොකක්ද අයනීකරණ ශක්තිය කියන්නේ? ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීමේ හැකියාව. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීමට ලබා දෙන ශක්තිය. අන්න ශක්තියනේ. හරි. මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා, මෙයාත් ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන පිට කිරීමට ලබා දෙන ශක්තිය. මේ දෙන්නගේ හරිද අයනීකරණ ශක්තිය වැඩි කවුද එතකොට මෙයාගේ අඩුයි. ලේසියෙන් ඉලෙක්ට්‍රෝනයක් පිටට යනවා. මෙතන ඒක අඩුවෙන් යන්නේ. මෙතන න්‍යාස්තික ආකර්ෂණ බලය අඩුයි. මෙතන න්‍යාස්තික ආකර්ෂණ බලය වැඩි. එහෙනම් ඉලෙක්ට්‍රෝන දාන්න අමාරුයි. තේරුණාද? ඉතින් ඉලෙක්ට්‍රෝන තුනක් තිබුණා කියලා තව පරමාණු තවත් අමාරු වෙනවා. ඉලෙක්ට්‍රෝන හතරක් තිබ්බොත් තවත් අමාරු එකක් ගන්න. එහෙනම් අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීමේ හැකියාව මොකද වෙන්නේ? අඩුයි. ඉලෙක්ට්‍රෝන පිට කරන්න ලබා දෙන ශක්තිය වැඩි. හරිද? ඒ කියන්නේ මෙයාට වඩා මෙයාගේ අයනිකරණ ශක්තිය වැඩි. ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බම ශක්තිය වැඩි වෙනවා. තුනක් තිබ්බම තව ශක්තිය වැඩි. විද්‍යුත් ඍණත. ඒක අයනීකරණ ශක්තිය හැම වෙලාවෙම වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවට වඩා දෙකක් තියෙනවා. තුනක් තියෙනකොට තවත් අයනිකරණ ශක්තිය වැඩි. ඒ කියන්නේ ආවර්තයක මෙතන ඉන්නවා සෝඩියම් ඉලෙක්ට්‍රෝන එකයි අවසාන කවචේ. ඊළඟට ඉන්නවා මැග්නීසියම් අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන දෙකයි. මෙතන ඇලුමිනියම් අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන තුනයි. මෙතන සෝඩියම් මෙතන සිලිකන් අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන හතරයි. මෙතන ෆොස්ෆරස් අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන පහයි.
මෙතන සල්ෆ් අවසන් කවර්ති ඉලෙක්ට්‍රෝන 6යි. මෙතන ක්ලෝරින් අවසන් කවර්ති ඉලෙක්ට්‍රෝන 7යි. ඒතර බලන්න මූගේ ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා ඉලෙක්ට්‍රෝන පිට කරනවට වඩා මූගේ ඉලෙක්ට්‍රෝන පිට කරන අමාරු. මෙයාගේ තව අමාරු. මෙයාගේ තව අමාරු. මෙයාගේ තව අමාරු. එහෙනම් මෙයාට යන්න යන ඉලෙක්ට්‍රෝන පිට කිරීමේදී ලබා දෙන ශක්තිය වැඩි. අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඔන්න අයනීකරණ ශක්තිය. පැහැදිලි. ඔය තමයි අයනීකරණ ශක්තිය. ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීමට ලබා දෙන ශක්තිය අවම ශක්තිය. right. ඔන්න අයනීකරණ ශක්තිය ගැන තුන්ටක් මම ඔයාලට තේරුම් කරලා දුන්නා තේරෙන භාෂාවේ. ඔන්න ඕක පොඩ්ඩක් ඔළුවට දාගෙන අපි ඊළඟ දවසේ පඩිය පටන් ගන්නවා. පටන් ගන්න ඊළඟ දවසේ. හරිද? ඊළඟ දවසේ නම් මම 11 නිකන් කරනවා. හරි. ඒක අවුලක් නෑනේ නේ. ඈ? අද පළවෙනි දවසේ පොඩි පොඩි අඩුපාඩුකම් කීපයක් මම කරා කියලා කිව්වේ. හරි. ඊළඟ දවසේම නේ. හරි ඊළඟ දවසේ වෙනකොට දැන් දීලා තියෙන PDF සමහර අය කරන්න නැතුව ඇති ඒව ගන්න. අනිවාර්යයෙන්ම ගන්න. හරි. මම අර ගෲප් එකට දාලා තියෙන PDF සමහර වෙලාවට පැහැදිලි මදි. හැබැයි මන් ළඟ තියෙනවා පැහැදිලි PDF එක print out එක. ඒක ඉල්ලගෙන ඕන print out අරගෙන ලෑස්ති වෙන්න පුළුවන්. ඒකේ පැහැදිලි එක ගත්තාම මේ group එකට දාලා තියෙන එක print out ගන්න උටිය ආපැහැදිලි වෙන්නේ නැහැ. හරිද? මන් ළඟ තියෙන එක ගන්න පුළුවන් අරන් ඉවරලා ඒකෙන් ෆොටෝපියක් ගහ ගන්න පුළුවන්. හරිද? එහෙම අරගෙන ඒක සම්පූර්ණ ලියන්න try කරන්න. හරිද? අඩුපාඩු ටික අපි මේ පන්තියෙන් අහපො සාකච්ඡා කරපුවාම වැඩේ ගොඩ. මම කොහොමද දැන් හිතාගෙන ඉන්නේ දැන් හෙට දැන් බ්‍රහස්පතින්දා නේ බ්‍රහස්පතින්දා. වෙනකොට ජීව විද්‍යාව එක්කුත් දෙනවා. හරි. ඊට පස්සේ පොඩ්ඩක් ටියුට් වලින් සාකච්ඡා කරනකොට ටික ආර්කයිව් මේක සාකච්ඡා කරනකොට පේපර් එක ලියන පස්සේ මට්ටමට එනවා ඉස්සලන් මේ 10ව තමයි මේ යන්නේ ගොඩක් හරි. හරි. ඒ විදිහට මේ වැඩේ කොට දාන්න. හරි. එහෙනම් මේ අදට මම පොඩ්ඩක් නවත්තනවා. රයිට්. එතකොට 11ට තමයි නවත්තන්නේ ලයිව්. බ්‍රහස්පතින්. හරි. බ්‍රහස්පතින් හැමදාම 11ට ඉවර වෙන්නේ. හරි. එහෙනම් අඩුපාඩු හදාගෙන අපි වැඩ කරමු. ප්‍රාර්ථනා කරමු. එහෙනම් මම නවත්තන්නද කියන්න බලන්න කට්ටිය. කට්ටිය කියන්නේ දැක්ගාලා කිය. නවත්තන්නද? නවත්තන්නද? දිගටම කරමු සර්. අනිවාර්යෙන් කියලා දෙන ඒව තේරුණා. ගොඩක් හොඳයි සර්. කරමු. කරමු ඈ. වැඩ කොට යනවා මේ පාර. මේ පාරේ පළවෙනි වතාවෙන් ඒකක් ගන්නම වැඩේ කොට දාගන්න වැඩේ කරමු. අද කෙටි ක්‍රම තියෙන ඕන තරම් ඒවා පාවිච්චි කරලා මට තියාගන්න. හරිද? එහෙනම් අදට ඇති අයිබෝන් ඔක්කොටම හරි. good night අයිබෝන්. අයිබෝන් ඈ. නවත්තනවා. right okay